කියලා සාකච්ඡාව ආරම්භ කරමු. සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං සාදු සාදු සාදු. සත්පුරුෂ පින්වතුනි, අද දවසේදී අප බලාපොරොත්තු වෙන්නේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ශ්‍රේෂ්ඨ ධර්මයේ වන අභිධර්ම අධ්‍යයනය කරන්න. ඉතින් අභිධර්ම අපි මේ සාකච්ඡාවේ දැන් බොහෝ කාලෙක ඉඳන් අපි එකින් එකට අභිධර්මයේ මූලික කරුණු සාකච්ඡා කරගෙන යනවා. ඒ අතරින් දැන් අපි බොහෝ සාකච්ඡාවන් කරලා චිත්තචෛසික රූප නිර්වාණ කියන පරමාර්ථ ධර්ම පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කරලා ඊට පස්සේදී 8 වෙනි පරිච්ඡේදයේදී අපි ප්‍රත්‍යයන් ගැන හේතු ප්‍රත්‍යයන් පිළිබඳව තමයි මේ සාකච්ඡා කරගෙන අධ්‍යයනය කරගෙන යන්නේ. ඒකෙන් අපි පටිච්චසමුපාදයේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. දැන් අපිට අද ඉඳන් තියෙනවා මේ අභිධර්මයේ තියෙන ගැඹුරුම තැන ස්පර්ශ කරන්න. ප ဋ ාහන ධර්මය. ඉතින් මේ ප ဋ ාහනය තුලිනුත් අපිට කියලා දෙන්නේ මේ හේතු ප්‍රත්‍යයන් පිළිබඳව අවබෝධය. නාම රූප දෙකක් තියෙනවා, චිත්තචෛතසික රූප තියෙනවා. ඒ චිත්තචෛතසික රූප කියන පරමාර්ථ ධර්මයන්ට මොන මොන හේතුද යෙදෙන්නේ කියන එක තමයි අපි චතුරාර්ය සත්‍ය ක්‍රමයේ පටිච්චසමුපාද ක්‍රමයේ කියන දෙකෙන්ම ඉගෙන ගත්තා. දැන් මේ ප ဋ ාහන ධර්මයේ තුලින් අපි සිවුම්ම මේවට යෙදෙන හේතු ප්‍රත්‍යයන් තමයි ඉගෙන ගැනීම සිද්ධ කරන්නේ. පින්වත්නි, හොඳට ඔලුවට දාගන්න ඕන මේ ප ဋ ාහන ධර්මයේ තුලින් අපිට කියලා දෙන්නේ මේ ආත්ම සංඥාව නැති කරන්න සහ අනිත්‍ය දුක්ඛ ලක්ෂණේ ප්‍රකට කරන්න මේ නාම රූප ධර්මයන් හටගන්න පවතින හේතු වන ප්‍රත්‍යයන් පිළිබඳව හේතු ප්‍රත්‍යයන් පිළිබඳව අවබෝධයක් ඇති කරලා දෙන්න තමයි මේ ධර්ම තියෙන්නේ. අපිට ලස්සන්ට කියලා දෙනවා මෙන්න මේ හේතුව නිසා තමයි මේක හටගන්නේ, මේ හේතුව නිසා තමයි මේක හටගන්නේ කියන එක මේ පාඩමින් අපිට ලස්සන්ට කියලා දෙනවා. ඉතින් මේක හරිය සියුම් තැනක් පින්වතුනි. අර අපේ අපි මිනිස්සු විදියට මේ ලෝකේ ඉපදුනාට පස්සේ අපි මේ විශ්වයේම ගත්තාම මේ විශ්වයේ තියෙන ධර්මතාවලින් ගැඹුරින්ම ස්පර්ශ කරන්න පුළුවන්. උතුම්ම වශයෙන් ධර්මයේ ස්පර්ශ කරන තැන තමයි පින්වතුනි මේ ප ဋ ාහන ධර්මයේ කියලා කියන්නේ. ඉතින් ඔබට මෙහිම අර මේ සූම් තාක්ෂණය ඔස්සේ හරි අපිට මෙහෙම මේවා ස්පර්ශ කරන්න, අහන්න, අධ්‍යයනය කරන්න ලැබීම පින්වතුනි ඊටමත් වටින ධර්මයක්. අපි ගොඩාක් වාසනාවන්තයි මේ වගේ ධර්මයක් අපිට කවදාවත් අවබෝධ කරනවා කියන එක සර්වඥතා ඥානයකින් අවබෝධ කරගන්නවා කියන එක ලේසි නෑ. හැබැයි සර්වඥතා ඥාණයෙන් භාග්‍යතුන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත මේ ශ්‍රේෂ්ඨ ධර්මය අපිට මෙහිම හරි අහන්න ලැබෙන්නේ ප ဋ ාහන කියන වචනේ හරි අහන්න ලැබෙන එක ඊටමත් කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒ වගේම අපේ මනුස්ස ජීවිතේ අපි මේ ධර්මයේ ත්‍රිපිටක ධර්මයේ ගත්තොත් පින්වතුනි මේ ගැඹුරුම තැන තමයි මේ ස්පර්ශ කරන්නේ. ගැඹුරුම තැන ස්පර්ශ කරන්නේ අධ්‍යයනය කරන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවක් අහනවා වගේ නෙමෙයි පින්වතුනි, මේක අධ්‍යයනය කරනවා, ඉගෙන ගන්නවා, දරහා ගන්නවා කියන එක. ඉගෙන ගන්නවා, දරහා ගන්නවා කියන එක තුල පින්වතුනි මේ ලොකු ධර්මයක් තියෙනවා. තේරුණාද? ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගන්නවා කියන එක පින්වතුනි මේ ශාසනයේ මුල් බැස ගන්න තියෙන දෙයක්.
දැන් අපි ගත්තාම මම පොඩි කතාවක් නිකන් කියන්නම් සද්ධාව ඇති වෙන්න. අ, මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉන්නකොට ඊට පස්සේ රජතුමා කොහොම හරි අනුග්‍රහය දැක්වුවානේ මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. ඊට පස්සේ ඒ රජතුමා දැන් අපේ රජතුමා ඉතින් අනුග්‍රහය දැක්වුවා මේ ලංකාවේ ගල්ලෙන් හදලා දීලා ස්වාමීන් වහන්සේලාට වාසය කරන්න දීලා බණ කියන්න සලස්වලා ඔක්කොම කරා. ඊට පස්සේ රජතුමා ඇහුවා මේ ශාසනය මුල් අපේ ලංකාවේ මුල් බැසගත්තද දැන් කියලා. ඒතර කිව්වා නෑ තාම නෑ කියලා. එතකොට කිව්වා මේ කොහොමද මුල් බැසගන්නේ? ඒ තමයි මේ ලංකාදීපේ ඉපදුණු කෙනෙක් ඉපදුණු පුරුෂයෙක් හරි කවුරු හරි පැවිදි භාවයටපත් වෙලා ත්‍රිපිටක ධර්මයේ විශේෂයෙන්ම විනය පිටකයේ මුලින් ඉගෙනගෙන ඒ ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගත්තාම ඉගෙනගෙන දරහගෙන ඒ ඉගෙනගත්ත ත්‍රිපිටක ධර්මයේ තවත් ශිෂ්‍යයෙක්ට මුලින්ම උගන්වන අවස්ථාවේ තමයි මේ ශාසනය ලෝකයේ මේ ශ්‍රී ලංකාදීපය තුල මුල් බැසගන්න කියලා. තේරුණාද? ඒක කර ආදිත්ත මේ මේ භික්ෂුව පැවිදි වෙලා මේ විනය පිටකය ආදී ඉගෙනගෙන ඒ භික්ෂුන් වහන්සේ ඊට පස්සේ ඉන්න ස්වාමීන් වහන්සේලාට ඉගෙන ගන්න උගන්වන්න පටන් ගන්නකොට තමයි ලංකාදීපය තුළ මේ ශාසනය මුල් බැස ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පින්වතුනි මේ ත්‍රිපිටක ධර්මයේ අපි අධ්‍යයනය කරනවා කියන එක, ඉගෙන ගන්නවා කියන එක මේ වගේ අපි කැපවීමක් කරලා අපිට මේ කාලය තුළ පුළුවන් වුණනම් චිත්‍රපටියක් බලන්න, දරුවෝ මල්ලොත් එක්ක ඉන්න, නොයෙක් කාමුක දෙයක් කරන්න පුළුවන්. වෙන කුසල ධර්ම දෙයක් කරන්නත් පුළුවන්. හැබැයි ඒ ඔක්කොම අපි අතහැරලා මේ ශ්‍රේෂ්ඨම දෙයකට මේ ධර්මයේ දරහ ගන්න. අපි මේ ධර්මයේ ඉගෙන ගන්නවා කියන්නේ දරහ ගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දරා ගන්නවා. භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ භාග්‍යතුන් වහන්සේ වෙන්නේ මේ ධර්මයේ. ඒතකොට මේ ධර්මය අපි මෙහෙම දරා ගන්න මෙහෙම කැපවීමක් කරනවා කියන එක පින්වතුනි මහා පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන මෙහෙම ධර්මයක් දරා ගන්න. ඉගෙන ගන්න. ඉතින් ඒක ඔබට මෙහෙම ඒ ධර්ම අතරිනුත් මේ ත්‍රිපිටක ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨම සහ අවබෝධ කරගන්න අපහසුම ගැඹුරුම ධර්මය මේ වගේ ඉගෙන ගන්න සජීවීව සම්බන්ධ වෙලා මෙහෙම ඉගෙන ගන්න ඔබ කරන කැපවීම ඊටමත් වටින කුසලයක්. ඉතින් ඒක නිසා අපිට කවදා හරි මේ ඉගෙන ගැනීම ඔබ තව සසරේ යන්නත් පුළුවන්. ඔබ පැවිදි භාවය ලබන්න පුළුවන් මේ ශාසනේ. පැවිදි වෙලා ඔබ ධර්මයේ ඉගෙන ගන්න කාලයේදී ත්‍රිපිටක දරා ගන්න කාලයේදී මේ කරන අධ්‍යයනය ඔබට වඩාත් පහසුවෙන් මේ ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගන්න දරා ගන්න ගොඩාක් උපකාර වෙනවා පින්වතුනි. තේරෙනවද? ඔබට මේ ධර්මයේ තේරුම් ගන්න අධ්‍යයනය කරන්න ගොඩාක් උපකාර වෙන දෙයක්. අනිත් එක අපිට සාමාන්‍යයෙන් අපි අහන ධර්මයට වඩා වැඩියෙන් මේ භාවනාව හොඳට කරගෙන යන්න. ඔබේ සැක නැති කරගන්න. ගොඩාක් උපකාර වෙන ධර්මයක් තමයි මේ ප ဋ ාණ ධර්මය කියලා කියන්නේ. හැබැයි දැන් මේ කාලේ අපි හරි වාසනාවන්තයි ඕන තරම් ප ဋ ාණේ උගන්වනවා, සජ්ජායනා කරනවා. ඉතින් ඒක නිසා අපි හරි වාසනාවන්තයි මේ වගේ ගැඹුරු ධර්මයක් මෙහෙම නිතර අහන්න ලැබෙනවා කියන එක. මිනිස්යන් තුළ මේ ධර්මයේ කෙරෙහි දක්වන දැන් මම නම් ඉතින් මේක පිළිගන්නේ කවුරු හරි ලෙඩ රෝග හොඳ කරගන්න, තමන්ගේ ලෞකික දේවල් කරගන්න. එහෙමනේ ගොඩාක් කට්ටිය මේක කියන්නේ යන්නේ. ඒ වගේ බාල දෙයකට මේක යොදා ගන්නවා කියලා කියන්නේ ඉතින් ඒක එච්චර හොඳ නැහැ කියලා මට හිතෙන්නේ. මේ ධර්මය අපි ඉගෙන ගන්න ඕන එහෙම කිසිම අපේක්ෂාවක නෙමෙයි නිවන අරමුණු කරගෙන. ඇත්තටම අපි දකින මේ නාම රූප ධර්මයන් මොන හේතු නිසා ප්‍රත්‍යයන් නිසාද හටගන්නේ කියන එක දැකලා තමන්ගේ సంతානයේ තියෙන මේ සැකයන් දුරු කරගන්න අවබෝධය ඇති කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානයෙන් යුතුව ඔබ මේ අධ්‍යයනය කරනවා නම් ඔබට වඩාත්ම වටිනා ආනිසංසයක් මේ තුලින් ඇති කරගන්න පුළුවන්. ඔබ කරන අධ්‍යයනය පිරිසුදුයි. ඒක නිසා අපි හැමෝම අදිෂ්ඨානයක් ඇති කරගමු මේ භාග්‍යතුන් වහන්සේ
දේශනා කරන්නට යෙදුන ත්‍රිපිටක ධර්මයේ තුල සඳහන් වෙන ශ්‍රේෂ්ඨම ධර්මයේ අධ්‍යයනය කිරීම අපි සෑම දිනාටම දහම් අවබෝධ කරගෙන සුවසේ පාරමී පුරාගෙන නිවන් දකින්නම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් යුතුව අපි මේ අධ්‍යයනය ආරම්භ කරමු. එතකොට අපි ප ဋ ාහන ධර්මයේ පිළිබඳව PDF එකක් දීලා තියෙනවා. එතකොට ඔබ කොටසෙන් කොටස තමයි මේ ප ဋ ාහනේ ඉගෙන ගන්න ඕන පින්වතුනි. තේරුණාද? කොටසෙන් කොටස කියන්නේ ඉස්සෙල්ලාම දැන් මේ අපි මුලින්ම ඉගෙන ගන්න දේ තමයි මේ මේ හේතු ප්‍රත්‍යයන් ටික නේද? සූවිසි ප්‍රත්‍යයන් හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමානන්තර පච්චයෝ කියලා මේ ප්‍රත්‍යයන් ටික හොඳට පාඩම් කරගන්න. ඊට පස්සේ බලනවා තමන්ගේ ඔළුවේ තියෙන්න ඕන දැන් මේ ප ဋ ාහනේ මම අධ්‍යයනය කරන්නේ වෙන දෙයකට නෙමෙයි මේ හේතු ප්‍රත්‍යයන් දැනගන්න. මේ හේතුප්‍රත්‍යයන් දැනගෙන ඒකේ අනාත්ම ස්වභාවය ප්‍රකට කරගන්න අනිත්‍ය ස්වභාවය ප්‍රකට කරගන්න. එහෙම හිතලා ඉස්සල්ලාම දැන් හේතුපත්‍ය කියන්නේ මොකද්ද? ඒකේ අර්ථය මොකද්ද? හේතුපත්‍ය කියන්නේ මොකද්ද කියන එක ඉස්සල්ලා ඔලුවට ගන්න. ඒක කටපාඩම් කරන්න යන එකක් නෙමෙයි. හේතුපත්‍ය කියන්නේ මොන වගේ දෙයක්ද? දැන් මම මේ PDF එකේ උදාහරණයක් සහිතව ඒ හැම ප්‍රත්‍යයකටම දීලා තියෙනවා. සහ ඒ ප්‍රත්‍යය කියන්නේ මොකද්ද කියන එක ගැන කියලා තියෙනවා. එතකොට ඔබ මුලින්ම පුරුදු කරගන්න ඕනේ හේතු ප්‍රත්‍ය ධර්මයන් නෙමෙයි. දැන් අපි කියනවා හේතු ප්‍රත්‍ය ධර්මේ ප්‍රත්‍ය නීක ධර්මේ එහෙම කියලා තියෙනවා. එතකොට පච්චුප්පන්න ධර්ම හේතු ප්‍රත්‍ය ධර්මේ පච්චුප්පන්න ධර්මේ ප්‍රත්‍ය නීක ධර්ම කියලා මේකේ තුනක් කොටස් තියෙනවා. අපි ඉගෙන ගන්න ඕන. ඒ ධර්ම දැනගන්න කලින් ඔබ දැනගන්න ඕන හේතුපච්චය කියන්නේ මොකක්ද? ආරම්මන පච්චය කියන්නේ මොන වගේ එකක්ද? මේ අනන්තර පච්චය කියන්නේ මොකක්ද? සමානන්තර පච්චය කියන්නේ මොකක්ද? අන්න ඒ විදිහට මේ ඉස්සෙල්ලාම ඔළුවට ගන්න ලොකුවට මේ හේතුප්‍රත්‍ය පච්චුප්පන්න ධර්ම ප්‍රත්‍යනීක ධර්ම හොයන්න නෙමෙයි. ඉස්සෙල්ලාම මේ හේතුප්‍රත්‍ය කියන්නේ ඒකේ අර්ථය, වචන අර්ථය. හොඳට හිතලා කියවලා කල්පනා කරලා පින්වතුනි ඒකේ ඔබට තේරෙන විදිහට අර්ථය ගන්න. මේ තියෙන වචන සෙට් එකම කටපාඩම් කරන්න එපා. ඒක අමතක වෙන්න පුළුවන්. හැබැයි ඔබ ගන්න ඕන මේක හොඳට මේ උදාහරණයක් එක්ක ඔලුවට අරගෙන හේතුප්‍රත්‍ය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා ඔබ ප්‍රායෝගිකව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක තමයි භාවනාව, විපස්සනා භාවනාව. තේරුණාද? ඉතින් ඒක නිසා මේ වගේ අධ්‍යයනයකින් අපි මේක ආරම්භ කරමු. එහෙම වුණොත් ඔබට මේක වඩාත් පහසුවෙන් ධාරණය කරගන්න දැනගන්න පුළුවන්කම ඒකාන්තයෙන්ම ලැබෙනවා. හොඳයි අපි එහෙනම් PDF එකත් අරගෙනම අපි අධ්‍යයනය ආරම්භ කරමු. යකන්දාවල මහත්මිය මේ PDF එක පේනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔන්න එතකොට අපිට අපි කිව්වා ප්‍රත්‍ය ධර්මයන් ගැන කතා කරනකොට ආකාර තුනක් තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ක්‍රමය තුලින් අපි ප්‍රත්‍ය දැනගන්න පුළුවන් දුකට හේතුව, දුකේ නිරෝධය, දුක නැති කරන මාර්ගය. ওই මට්ටමින් අපිට දැනගෙන සැක නැති කරගෙන යන්න පුළුවන් නම් ඒත් ඇති. තවත් එහාට ගිහිල්ලා ඕනනම් පටිච්චසමුපාද අංග විදියට අවිද්‍යාව සංඛාර ආදී වශයෙන් ප්‍රත්‍ය ධර්ම 12කින් මේක ඉගෙන ගන්නත් පුළුවන්. 4කින් ඉගෙන ගන්නත් පුළුවන්, 12කින් ඉගෙන ගන්නත් පුළුවන්. තවත් ඔබේ නුවණ බොහොම සියුම්ම මේකේ අධ්‍යයනය කරනවා නම් 24කින් ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි ප ဋ ාහන ක්‍රමය කියලා කියන්නේ. 4කින් පුළුවන්, 12කින් පුළුවන්, 24කින් පුළුවන්. ඉතින් ප ဋ ාහන ක්‍රමයෙන් අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ පින්වතුනි ඔබට ආයෙත් කිසිම සැකයක් ඇති වෙන්න තැනක් නැහැ. ඔබ ඔබට හැම දෙයකම තියෙන හේතු ප්‍රත්‍යයන් බොහොම සියුම්ව දැනගන්න පුළුවන්. දැන් නිකන් අපි හිතන්නකෝ දැන් අවිජ්ජාව නිසා සංකාර වෙනවා කියලා අපි ඉගෙන ගන්නවනේ. ඒතර ප ဋ ාහන ක්‍රමයේදී තවත් ටිකක් ගැඹුරින් අපට අධ්‍යයනය කරලා දෙනවා
අවිද්‍යාව නිසා සංකාර වෙන්නේ මොන හේතු නිසාද? ප්‍රත්‍යයන් නිසාද? කියන එක අපිට කියලා දෙනවා. තේරුණාද? ඒක නිසා මේක හරි ගැඹුරු තැනක්. හැබැයි අපි හරියට අර්ධනය කරමින් ඔලුවට දාගත්තොත් මේක හරි අපිට අපේ ජීවිතේ අපි සසරදි පින්වතුනි මේ පොඩි පොඩි ධර්මයේ ඕන තරම් අර්ධනය කරන්නේ නැති. හැබැයි මේ වගේ සියුම් ධර්මයක් සසරේදී අපි අධ්‍යයනය කරලා තියෙන බොහොම අඩුයි. ඉතින් මේ සියුම් ධර්මයක් අපි මේ විදිහට අධ්‍යයනයක් කරන්න ලැබීම ලොකු දෙයක්. එතකොට දැන් මේ අපි මේ PDF එකත් එක්කම කතා කරගෙන යන්. එතකොට ඔබට පහසු වෙයි මේවා තේරුම් ගන්න. හේතුප්‍රත්‍යයන් දැක්වීම සඳහා යෙදෙන ගැඹුරුම ඉගැන්වීම් ක්‍රමය ප ဋ ාණ ණය ක්‍රමය. හේතුප්‍රත්‍යයන් ගැන කියනකොට ගැඹුරුම සියුම්ම හේතුප්‍රත්‍යයන් ගැන කියලා දෙන තැන තමයි ප ဋ ාණ ණය ක්‍රමය. මෙම ප ဋ ාණ ධර්මයන් 24ක් දැක්වේ. සූ 20 කියන්නේ ඒකයි. සූ 20 කියන කෙනකොට 24ක්. ප යන්නෙහි අර්ථය නොඑක් ආකාර යන්නේ. දැන් ප ဋ ාණ කියලා තියෙනවනේ. මෙතන එන්නේ ප කියන උපසර්ගයයි ඨාන කියන මේ වචනයයි එකතු වෙලා තමයි ප ဋ ාණ කියන වචනේ හැදිලා තියෙන්නේ. හරිද? ඒතකොට අපිට ඉස්සල්ලාම කියලා දෙනවා මේ ප කියන්නේ මොකක්ද? ප යන්නේ අර්ථයේ නොඑක් ආකාර යන්නේ. ප කියලා කියන්නේ ඒක දැන් අපි සර්වනාම මේ අපි උපසර්ගයන් යෝට කියන්නේ. උපසර්ග යොදනවා සමහරක් වෙලාවට අර්ථය වැඩි කරන්න. නැත්නම් අර්ථය අඩු කරන්න. නැත්නම් කිසිම අර්ථයක් නැතුව යොදන අර්ථයක් තියෙනවා. ඔය උපසර්ග යොදනකොට. ඒතකොට මෙතනදී මේ ප කියන එකෙන් අදහස් කරන්නේ නොඑක් ආකාරයේ කියලා අර්ථයක් හඟවන්න. නොඑක් ආකාරයේ කියන එක. නොඑක් ආකාරයේ විවිධ කියන අර්ථය ගන්න. දැන් අපි අභි කියන ධර්මයේද මේ අභි එකතු කිරීම ධර්මයේ කියලා කියනවා. ඒතකොට මේ ධර්මයට අභි කියන වචනේ දැන් මේ විවිධ නොඑක් ආකාරයෙන් බෙදලා දක්වන නිසා ධර්මය. අන්න ඒ වගේ තමයි ප කියන එකේ අර්ථය තමයි නොඑක් ආකාරය යන්නේ. ඨාන යන්නේ අර්ථය ප්‍රත්‍ය යන්නේ. ඨාන කියන එකේ අර්ථය තමයි ප්‍රත්‍ය කියන එක. ඨාන ප්‍රත්‍යයන් හේතු කාරණාව. ඨාන කියලා කියනවා පලින් කාරණාව කියන එකට. එතකොට මේ ප කියන්නේ නොඑක් ආකාරයෙන් ඨාන කියන්නේ ප්‍රත්‍යයන්. ඒතකොට ප්‍රත්‍යයන් නොඑක් ආකාරයෙන් බෙදලා දක්වන නිසා තමයි ප ဋ ාණ කියලා කියන්නේ. නොඑක් ආකාරයෙහි ප්‍රත්‍යයන් සමූහයට ප ဋ ාණ නම් වෙනවා. තවද ප ဋ ාණ යන්නෙන් බෙදීම අදහස් කරයි. මේ ප ဋ ාණ කියන එකෙන් අදහස් කරන බෙදනවා, බෙදා දක්වනවා කියන එක. කුසලාදී ධර්ම හේතුවාදී වශයෙන් බෙදෙන්නේ ප ဋ ාණය. කුසලාදී ධර්මයන් හේතු ආකාරයෙන් නැත්නම් අපි ගත්තොත් එහෙම චිත්තචෛසික රූප ධර්ම අපි හේතු ආදී ප්‍රත්‍යයන්ගෙන් බෙදලා දක්වනවා. අනේ නිසා ඒවට කියනවා ඒකට තමයි ප ဋ ාණ කියලා කියන්නේ. අභිධර්ම පිටකෙහි මෙම සූවිසි ප ဋ ාණ ධර්මයන් විස්තර කර ඇති කොටස ප ဋ ාණ ප්‍රකරණයයි. ප ဋ ාණ ප්‍රකරණේ තියෙනවා. ඒක තමයි ඒ කොටස තියෙන්නේ. ප ဋ ාණය ගැන ඉගෙන ගැනීමේදී ප්‍රත්‍ය සහ ප්‍රත්‍යඋත්පන්න යන කුමක්දයි දැන සිටිය යුතුය. එතකොට මේ ප ဋ ාණ ක්‍රමයේ ඉගෙන ගන්නකොට මේ දෙකක් නෙමෙයි තව ප්‍රත්‍යනීක කියලා කොටසකුත් තියෙනවා. මම මේක කියලා දෙන්නම්. ප්‍රත්‍ය කියන්නේ හේතුව කියන එක. ප්‍රත්‍ය කියන්නේ හේතුව යමකට හේතු. මේ රූපයට හේතුව මොකක්ද? මේ නාමයට හේතුව මොකක්ද? ප්‍රත්‍ය කියන්නේ ඒකයි හේතුව. හරිද? එතකොට පච්චුප්පන්න කියලා කියන්නේ මේ හේතුව නිසා හටගත්ත ඵලය. එතකොට මොකද්ද කිව්වේ? ප්‍රත්‍ය කියලා කිව්වේ මේ හේතුව. මේ ඵලය හටගන්න හේතුනේ මොකක්ද? එතකොට පච්චුප්පන්න කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත ඵලය. තමයි පච්චුප්පන්න කියලා. එතකොට ඒක නිසා තමයි ප්‍රත්‍ය ධර්ම, පච්චුප්පන්න ධර්ම, නැත්නම් පත්‍යෝත්පන්න ධර්ම, ප්‍රත්‍යනීක ධර්ම. ඔහොම තුනක් තියෙනවා ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට. ප්‍රත්‍යනීක කියලා කියන්නේ දැන් ප්‍රත්‍ය කියලා කිව්වේ හේතු ටික, පච්චුප්පන්න කියලා කිව්වේ ප්‍රත්‍යෝත්පන්න කියලා කිව්වේ මොකද්ද? ඒ හේතුවෙන් හටගත්ත ඵලය. ප්‍රත්‍යනීක කියලා කියන්නේ හේතු නොඑච්ච ධර්මයි. දැන් අපි චිත්තචෛසික රූප කියන ධර්මයන්නේ මේ ප්‍රත්‍ය වෙන්නේ යම් කිසි ඒව ඔක්කොම ප්‍රත්‍ය වෙන්න තැනුත් තියෙනවා. ඒ වලින් එකක් කිහිපයක් විතර ප්‍රත්‍ය වෙන තැන් තියෙනවා.
එතකොට මේ ප්‍රත්‍ය වෙන ධර්ම තියෙනවා, ප්‍රත්‍ය නොවන ධර්ම තියෙනවා. එතකොට ප්‍රත්‍ය නීක කියන්නේ ප්‍රත්‍ය නොවන ධර්ම ගැනත් අපිට විස්තර කරලා දෙන්න. තේරුණාද? ඔය කට්ටියට ඉස්සරහට යනකොට තව ටිකක් ඕක තේරෙයි. තව එකක් ඇතිවීමට උපකාර වන දේ ප්‍රත්‍ය නම් වෙනවා. ඒ කියන්නේ යම් දෙයක් පවතින නේද? යම් දෙයක් පවතින හටගන්න උපකාරවත් වන දෙයට තමයි අපි කියන්නේ ප්‍රත්‍ය කියලා. යම් දෙයක් හටගන්න උදව් වෙච්ච දේ. සරලව. ඒ අර්ථය ගන්න. අනිකක් උපකාරයෙන් ඇති වූ දෙයට එනම් ප්‍රත්‍යයෙන් හටගත් දෙයට ප්‍රත්‍යুৎපන්නය. එතකොට මේ යම්කිසි හේතුවක් නිසා යම්කිසි උපකාරයන් නිසා හටගත්ත දෙයට තමයි අපි කියන්නේ ප්‍රත්‍යুৎපන්න ධර්ම. ප්‍රත්‍යুৎපන්න ධර්ම. ප්‍රත්‍යනීක කියලා කියන්නේ එහෙම උපකාරවත් නොවුන ධර්ම. තේරෙනවද? චිත්තචෛසික රූප කියන මේ ධර්ම වලින් මේ සමහරක් ධර්ම ප්‍රත්‍ය ධර්ම වෙනවා, සමහරක් ධර්ම ප්‍රත්‍යනීක ධර්ම වෙනවා. උපකාර නොවන ධර්ම තියෙනවා. එතකොට අපිට කියලා දෙනවා ප්‍රත්‍ය වෙච්ච ධර්ම ගැන අපි කතා කරනවා, ප්‍රත්‍යයෙන් හටගත්ත ඵලයේ චිත්තචෛසිකා රූප ගැන කතා කරනවා. එතකොට එහෙම ප්‍රත්‍ය නොවුණු ධර්ම ගැන කතා කරනවා. ඔන්නෝම කොටස් තුනකට අපි මේක බෙදෙමු. මම හිතනවා ඔබට මේ කිව්ව කාරණේ තේරුණා කියලා. චිත්තචෛසික රූපයන මේ පරමාර්ථ ධර්මයෝ ප්‍රත්‍යයෙන් හටගත්තෝයි. චිත්තචෛසික රූප කියන මේ පරමාර්ථ ධර්ම නිර්වාණය කියන එක හේතුවකින් හටගත්ත දෙයක් නෙමෙයි. ඒ නිසා අපි ඒක ගන්නෑ ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්. චිත්ත චෛසික රූප කියන මේ තුන ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. හේතුන්ගෙන් හටගත්ත දෙයක්. යම් කිසි දෙයක උපකාරයෙන් හටගත්ත දෙයක්. හැබැයි දෙවියෝවත් බ්‍රහ්මියෝවත් කවුරුවත් නෙමෙයි. හේතුවක්. හේතුවක් නිසා හටගත්ත දෙයක්. නිර්වාණය හා ප්‍රඥාප්තිය ප්‍රත්‍යයෙන් හටගන්නේ නොවේ. නිර්වාණය සහ ප්‍රඥාප්තිය කියන එක. ප්‍රඥාප්තිය කියන්නේ සම්මුතිය. ගෙවල් දොරවල් ස්ත්‍රිය පුරුෂය කියලා අපි ආමන්ත්‍රණය කරන්නේ. හදාගෙන තියෙන්නේ. ඒකට තමයි ප්‍රඥප්තිය කියලා කිව්වේ. සම්මුතිය. ඒවා ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් නෙමෙයි. මේ ප්‍රඥප්තිය සහ සියලුම පරමාර්ථ ධර්මයන්ගේ ප්‍රත්‍ය ශක්තිය ඇත්තේ. එතකොට මේ ප්‍රඥප්තිය සහ සියලුම පරමාර්ථ ධර්මයන්ගේ ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. සමහර ධර්මවල බොහෝ ප්‍රත්‍ය ශක්තිය තියෙනවා. එතකොට මේ ප්‍රත්‍ය ශක්තිය තියෙනවා සමහරක් ඒවල බොහෝ ප්‍රත්‍ය ශක්තියක් තියෙන්නත් පුළුවන්. ඒතකොට ඔබ මෙතනදී තේරුම් ගන්න ඕන තමයි කාරණා තුනයි. ඒ තමයි මේ චිත්ත චෛසික රූප කියන මේ පරමාර්ථ ධර්ම හේතුන්ගෙන් හටගත්ත දෙයක්. ඒ කියන්නේ ප්‍රත්‍ය හේතු ධර්ම නෙයි. මේ චිත්ත චෛසික රූප කියන ඒවා හේතුවක් වෙන්නත් පුළුවන්. හේතුවක ඵලයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රත්‍යুৎපන්න ධර්ම වෙන්නත් පුළුවන්. ප්‍රත්‍යනීක ධර්ම වෙන්නත් පුළුවන්. තේරුණාද? එතකොට අපි මේ තුනම කතා කරනවා. එතකොට අපි මේ ප ဋ ාණ කියලා කැරකෙන්නෙම චිත්ත, චෛසික, රූප කියන ධර්ම ඇතුලේ තමයි. තේරුණාද? ඒ ධර්ම ඇතුලේ තමයි අපි කතා කරන්නේ. එතකොට අපි ඒක ඔළුවේ තියාගන්න ඕන. මෙන්න මේ ප්‍රත්‍යයක්කින් තමයි මේක හටගත්තේ. එතකොට මේ හටගත්තේ චිත්ත, චෛසික ධර්ම මෙන්න මේ ප්‍රත්‍යයන්. එතකොට එහෙම හටගන්න මේ අනිත් ධර්ම උපකාර වුණේ නැහැ. ඒක අපි දැනගන්න ක්‍රමයේ පින්වතුනි ඒක ගොඩාක් වටිනවා. තේරෙනවද? උපකාරවත් වෙච්ච ධර්ම තියෙනවා, උපකාරවත් නොවුණු ධර්ම තියෙනවා. තේරෙනවද? එතකොට අර අපේ දැනුමේ අඩුවක් වෙන්නේ නැහැ. වැරදි අර්ථකථන මෙතනට දාගන්නේ නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා මේකෙන් හටගන්න ධර්මයේ සහ හටගන්න හේතු ධර්ම සහ හටගන්න හේතු නැති වුණ ධර්ම. දැන් කෙනෙක් මේ හටගන්න හේතු උනේ නැති ධර්ම ගැන දන්නේ නැති වුනහම කෙනෙක් මොකද වෙන්නේ මේවා බලලා ඉගෙනගෙන තිබ්බේ නැති වුනහම අර හටගන්න හේතුන නැති ධර්ම එකක් දෙකක් මේකට දානවා. තේරුණාද? එතකොට අර ධර්මයේ සම්පූර්ණයෙන්ම නැති වෙනවනේ. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේගේ දේශනා ක්‍රමය මේ පරිපූර්ණව දේශනා කරලා තියෙනවා. තේරුණාද? ඒක නිසා ඔන්න ඔය කාරණා තුන ඔබ හොඳට ඔලුවට ගන්න. තේරුණාද? දැන් අපි ගත්තාම මොකක් හරි ගත්තොත් දැන් අපි ව්‍යංජනයක් හදනවනේ දැන් පරිප්පොද්දක් හදනවා කියන්නේ. පරිප්පොද්ද තමයි අවසාන ප්‍රතිඵලයේ ඒ ප්‍රත්‍යুৎපන්න. ඒ කියන්නේ ප්‍රත්‍යය තුලින් හටගත්ත දෙයක්. පරිප්පොද්දක් කියන එක හැදුනේ තව ගොඩක එකතුවක්. පරිප්පු තියෙන්න ඕන, වතුර තියෙන්න ඕන, කහ තියෙන්න ඕන, ලුණු තියෙන්න ඕන නේද? තව ඔය මේ කරපිංච කොළ තියෙන්න ඕන.
ඔන්න ගොඩක එකතුවක ප්‍රතිඵලය තමයි පරිප්පුහොද්ද. එතකොට මේ පරිප්පුහොද්ද කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්නේ. හටගත්ත ඵලය. එතකොට ඒක හටගත්තේ මොන ප්‍රත්‍යයන් නිසාද? ගොඩක් තියෙනවා. ගින්දරත් හේතු වුණා. එතකොට වළඳත් හේතු වුණා. එතකොට ජලයත් හේතු වුණා. පරිප්පුත් හේතු වුණා. කහත් හේතු වුණා. අන්න ප්‍රත්‍ය ධර්ම. ප්‍රත්‍ය ධර්ම. එතකොට ප්‍රත්‍යනීක ධර්ම කියන්නේ වෙනදට අපි එළවලු වලට දාන කුස්සියේ තියෙන ඕන තරම් බඩු කුළු බඩු ආදී තියෙනවා. මේකට දාන්න නැති ධර්මයක් තියෙනවා අර. වෙනදා එළවලු වලට දාන ඒවා වලින් දාපු නැති ඒවාක් තියෙනවා. ප්‍රත්‍යනීක ධර්ම. එතකොට ඔන්න ඔය විදිහට අපි මේ ඔක්කොම දැනගන්න ඕනේ. දැන් අපි මොකක් හරි හැදුවට පස්සේ අහනවා මේක දැම්මද මේක දැම්මද? දාපු නැති ඒවත් මොනවාද? දාපු ඒවා මොනවාද? ඒකෙන් හටගත්ත දේ මොකක්ද? අන්න ඒ වගේ මේ මෙන්න මෙහෙම තුන් පැත්තක් ගැන අපි ප ဋ ාණ ක්‍රමයේදී සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. දැන් ඔබට ඒක තේරුණානේ. කියලා කියන්නේ විවිධාකාරයෙන්, ඨාන කියලා කියන්නේ ප්‍රත්‍යයන්. විවිධාකාරයෙන් බෙදා දක්වන ලද ප්‍රත්‍යයන් තමයි ප ဋ ාණ කියලා කියන්නේ. එතකොට ඒක අපි ඉගෙන ගන්නකොට අනිවාර්යෙන් ප්‍රත්‍ය ධර්මය ඉගෙන ගන්න ඕන, ප්‍රත්‍යෝත්පන්න ධර්ම ඉගෙන ගන්න ඕන, ප්‍රත්‍යනීක ධර්ම ඉගෙන ගන්න ඕන. එතකොට මෙන්න මේ ප්‍රත්‍ය කියලා කතා කරත්, ප්‍රත්‍යෝත්පන්න කියලා කතා කරත්, ප්‍රත්‍යනීක ධර්ම කියලා කතා කරත් අපි අර ඉගෙනගත්ත චිත්ත ධර්ම, චෛසික ධර්ම, රූප ධර්ම කියන මෙන්න මේ ටික තමයි අපි මේ කරකව අධ්‍යයනය කිරීම සිද්ධ කරන්නේ. මේ අධ්‍යයනය කරන්නේ. දැන් අපි අර සංග්‍රහ කරනකොට බෙදුවානේ නේද? ඒ ධර්ම ටික දැන් සිත කියලා ගත්තාම එකක් විදිහට ගත්තා. ඊළඟට චෛසික 52යි. රූප 28යි. එහෙමනේ ගත්තේ. නිර්වාණය මෙතනට ගන්නෙ නෑ. එතකොට අන්නේ එන්නේ ධර්ම ටිකත් එක්ක තමයි මේ කාරණා තුන යන්නේ. ප්‍රත්‍ය ධර්මයේ වෙන්නේ චිත්තචෛසික රූප ධර්ම අතරින් එකක්. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්තචෛසික රූප ධර්ම අතරින් එකක්. ප්‍රත්‍යනීක ධර්ම වෙන්නේ අන්නේ ඒ අරගෙන ඉතුරු වෙච්ච ඒවා ඔක්කොම. තේරුණාද? එතකොට ඔන්න අපට පරිපූර්ණ අධ්‍යයනයක් ඒ තුලින් ඇති කරගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ ප ဋ ාණ ධර්ම 24 අපිට මේ මෙන්න මෙහෙම ප්‍රත්‍යයන් විදියට කියලා තියෙනවා හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සේ පච්චයෝ උපනිස්සේ පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මග්ග පච්චයෝ සංප්‍රයුක්ත පච්චයෝ විපයුක්ත පච්චයෝ අත්ති පච්චයෝ නත්ති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝ. පච්චය කියලා කියන්නේ ප්‍රත්‍යක්. ප්‍රත්‍ය වුණා කියන එක. තේරුණාද? ප්‍රත්‍ය වුණා. දැන් අවිද්‍යා පච්චය කියනකොට මේ අවිද්‍යාව නිසා සංකාර. ඒතර මේක හොඳට ගන්න ඕන දෙයක් පිටුතුනි. මේක දැන් කවුරු හරි දෙයක් කරා කියන එක නෙමෙයි. මේක හේතු වුණා. හේතු වුණා කියනකොට මේක දෙකක්. තේරුණා? හේතුවකින් හටගත්තා කිව්වම දැන් අපි ගත්තාම අඹ ඇටයක් තියෙනවා. අඹ ඇටයෙන් අපි පොළොවට දාලා වතුර දාලා ජලය දාලා තියෙනකොට අපි අරකින් අඹ ගෙඩියක් අඹ ගහක් එනවා. අඹ ගහක් එනවනේ. එතකොට දැන් අපිට තර්ක කරන්න පුළුවන් මෙහෙම. මේ අඹ ගහ කියන්නේ අඹ ඇටේ. සම්බන්ධයක් තියෙනවා. හරි. හැබැයි මේ ගහ අඹ ඇටේමද? නෑ. ඒ ගහ අඹ ඇටේ නෙමෙයි. හැබැයි අඹ ගහ ඇටේ අතර සම්බන්ධයක් නැද්ද? තියෙනවා. එතකොට අඹ ඇටේ විසින් අඹ ගහ හැදුවද? නෑ නෑ. එතකොට අඹ ඇටේ කියන්නේ අඹ ගහද? ඒත් නෑ. හැබැයි අඹ ඇටේ නිසා නෙමෙයි අඹ ගහ හැදුනේ. අඹ ඇටේ නිසා තමයි හැදුනේ. අන්න ඒ වගේ ඔබ මේක සිවුම්ම තේරු ගන්න ඕනේ මේ ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? හේතුව කියන්නේ මොකද්ද? මෙන්න මේ හේතුව කියන සංකල්පය ඔළුවේ තියෙනවා. හේතුව කියලා කියනකොට මේ තව ඉස්සෙල්ලා තිබ්බ එක නෙමෙයි මේක. එක්කෙනෙක් කරා නෙමෙයි මේක. එකම දෙයක් නෙමෙයි මේක. හැබැයි මේක හේතු කරගෙන හටගත්ත දෙයක්. හැබැයි මේ හේතු වෙච්ච දේ මේක නෑ. ඒක හේතු වෙලා නැති වෙලා ගියා.
තේරුණාද? ඒක හේතු වෙලා නැති වෙලා ගියා මිස හැබැයි එහෙම කරපු කෙනෙක්වත් ඒකේ ඇතුලේ තියෙන දෙයක්වත් මෙතන නැහැ. ඉතින් ඒක නිසා ඔය හේතුව කියන එක ප්‍රත්‍ය කියන එක හොඳට ඔලුවට ගන්න ඕන දෙයක්. එතන සත්වයක්වත් පුජ්‍යලයක්වත් නැහැ. ඒ එකම ආත්මයක් ආවත් නෙමෙයි. ඒකම මෙතන තියෙනවා නෙමෙයි. අඹ ඇටේ කියන්නේ එකක්, අඹ ගහ කියන්නේ එකක්. අඹ ඇටේ නෙමෙයි අඹ ගහ කියලා කියන්නේ. හැබැයි අඹ ඇටේ උපකාර වුණා අඹ ගහ හදන්න. හැබැයි ඒක හැදුනට පස්සේ අඹ ඇටය මේ ගහේ කොහෙවත් නැහැ. තේරුණාද? අන්න ඒ වගේ මෙන්න මේ හේතුක ඵලයක් කියන එක ඔබ හොඳට කල්පනා කරලා තේරුම් ගන්න ඕන දෙයක්. දැන් අපේ ජීවිතවල වුණත් අන්න ඒකයි හේතුක ඵලයක්. එතකොට තමයි අර ආත්ම සංඥාව දුර වෙලා යන්නේ. තේරුණා? එතකොට මෙන්න මෙහෙම ප ဋ ාණ ධර්ම 24ක් තියෙනවා. එතකොට මම කිව්වා ඔබට කලබල වෙන්න එපා මේකේ අර්ථය ඔලුවට ගන්න. දැන් මම උනත් පළවෙනි අධ්‍යයනයේදී ඔබට දැන් මේ අපි බොහොම සරලව ක්‍රමයකින් මේක ඉගෙන ගන්නෙ. ඒ නිසා ඔබ ඉස්සෙල්ලා මේ හේතුපච්චය කියන්නේ මොකද්ද කියන එක විතරක් ඔලුවට ගන්න. අර ප්‍රත්‍ය ධර්ම, ප්‍රත්‍යනීක ධර්ම, ප්‍රත්‍යুৎপন্ন ධර්ම මොනවද කියන එක වැඩි හිතන්න යන්න එපා. තේරුණාද? මෙහෙම එකකනුත් මේ චිත්තචෛසික ධර්ම හට ගන්න පුළුවන්. මෙහෙම ක්‍රමයකනුත් හට ගන්න පුළුවන්. මෙහෙම නිසාත් මේක වෙන්න පුළුවන්. කියන එක විතරක් ඔලුවට ගන්න. පස්සේ තමයි ඒක වුනේ කොහොමද කියලා හොයාගන්න. මේ කවුද ඒකට හේතුනේ, කවුද ඒකට හේතුනේ නැත්තේ කියන ඒවා ඔක්කොම දැනගන්න පුළුවන් අපට පස්සේ. තේරුණාද? දැන් ඔන්න මේ දවස්වල යනවා මේ ගමුවේ මේ ඉතින් බන්ධනාගාරේ සිද්ධියනේ. ඉතින් මමත් හිටියේ මේ ගමුවේ තමයි ඉස්කෝලේ ගියේ ඔක්කොම පොඩි කාලේ ඉඳන්. එතකොට මේ අන්න ඒකයි. එතකොට දැන් ඔන්න අපි ඉස්සෙල්ලාම බලන්නේ මොන හේතු නිසාද මේව ප්‍රශ්නයක් ඇති වුනේ කියලානේ. ඉස්සෙල්ලා බලනවා ගින්නක් නිසාද කොහොමද පුජ්‍යලෝ නිසාද වෙන බාහිරින් ආවද කියලා අපි ඉස්සෙල්ලා බලනවා දැනගන්න ඕන මොන හේතු නිසාද මේක උනේ කියලා. ඊට පස්සේ තමයි කවුද මේකට හේතු වුණ පුජ්‍යලෝ කියලා හොයන්න යන්නේ. කවුද ඒකට හේතුනේ? ඉස්සෙල්ලා හොයන්නේ මොන හේතු නිසාද මේක උනේ කියලා. ඒ වගේ තමයි අපි ඉස්සල්ලාම මේ ප්‍රත්‍ය ධර්මයන් මොනවද මේ චිත්තචෛසික රූප හටගන්න ප්‍රත්‍ය වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක තමයි අපි ඉස්සල්ලා දැනගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රත්‍ය උනේ මොන ධර්මද කියන එක පස්සේ අපට දැනගන්න පුළුවන්. තේරුණාද? ඒව පස්සේ දැනගන්න පුළුවන්. ප්‍රත්‍ය ධර්ම, ප්‍රත්‍යুৎপন্ন ධර්ම, ප්‍රත්‍යනීක ධර්ම. හරි. හරි. එතකොට දැන් මෙතන පළවෙනි එක තියෙනවා හේතුපච්චේ. හේතු ප්‍රත්‍ය සිංහලෙන් කියනවා නම් හේතු ප්‍රත්‍ය. එතකොට මේක අපිට තේරෙන දෙයක් ඒ තමයි දැන් චිත්තචෛසිකයන් හට ගැනීමට හේතු වන ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂය, අමෝහය යන හේතු ධර්ම 6 වශයෙන් ධර්මයන් ප්‍රත්‍ය වීම හේතු ප්‍රත්‍ය නම් වේ. එතකොට පළවෙනියම තේරුම් ගන්න ඕනේ දැන් අපි අකුසල් සහ කුසල් සිත් ඉගෙන ගන්නකොට අපි සහේතුක සිත් අහේතුක සිත් කී ඉගෙන ගන්නවනේ. අහේතුක සිත් කියලා කිව්වේ මොනවටද? ලෝභයවත්, ද්වේෂයවත්, මෝහයවත්, අලෝභයවත්, අද්වේෂයවත්, අමෝහයවත් හේතු වෙලා නැති ධර්ම වලට. එතකොට දැන් අකුසල මූලයන් මොනවද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. තේරුණාද? අන්න ඒක දැන් අපි ඒකනේ අපට භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට පිළිවෙලට කියලා දුන්නානේ පින්වතුනි මේ ප්‍රාණඝාතයක් අනුන්ගේ දේ ගැනීමක් කාමයන්ස්රීමක් අපරාධයක් යම් කිසි පුජ්‍යලයක් කරන්න හේතු වෙන්නේ කාරණා තුනක් නිසා මූලයන් තුනක් නිසා ඒ තමයි ලෝභයේ හේතු කළා අර වැරද්ද වෙන්නත් පුළුවන් ද්වේෂයේ හේතු වෙලා අර වැරද්ද වෙන්නත් පුළුවන් මෝහයේ හේතු වෙලා වෙන්නත් පුළුවන් ඒකනේ අපිට පුජ්‍යලයන්ට බයින්න බැරි තේරුණාද? අපි බය වෙන්න ඕනේ ඒකනේ. මේ අර අපරාධකාරයා අර අපරාධේ උනේ යාගේ අතින් ලෝභයේ තියෙන නිසා අපේ సంతානෙ. ද්වේෂයේ තියෙන නිසා අපේ సంతානෙ. මෝහයේ තියෙන නිසා අපේ సంతානෙ. අනේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ කිව්වේ ලෝභය දුරු කරන්න. එතකොට ඔය එක අපරාධයක්වත් වෙන්නේ. ද්වේෂය දුරු කරගන්න. මෝහය දුරු කරගන්න. ලෝභ ද්වේෂ මෝහයේ තියෙන ආදීනවේ දකින්න. මේවා තියෙනකන් සැනසෙන්න බෑ. මේවා සම්පූර්ණයෙන් දුරු කරනකන් මේ දුක නැති කරන්න බෑ.
තේරුණාද? එතකොට ඔන්න පළවෙනි කාරණේ තමයි මේ චිත්තචෛසික රූප හටගන්න එක ප්‍රත්‍ය වෙන ක්‍රමයක් තමයි මෙන්න මේ හේතු ප්‍රත්‍ය. මේ හේතු කියලා කියන්නෙම මේ හේතු කියන වචනේ පාවිච්චි කරන්නෙම මෙතන මේ ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, අමෝහ කියන ධර්මතා හයට. එතකොට මෙන්න මේ හය උපකාර වෙනවා චිත්තචෛසික රූප හටගන්න පවතින්න. ඔන්න පළවෙනි ක්‍රමේ. තේරුණාද? පළවෙනි ක්‍රමය ඕක. ඒක හරියට කියන උදාහරණයක් මුල් ගසක ස්ථීර භාවයේ සිද්ධ කරන්නාක් මෙන් ලෝභාදී හේතුන් හේතුප්‍රත්‍ය වශයෙන් උපකාර වෙනවා. ගහ හටගන්න, පවතින, දරාගන්න උපකාර වෙන්නේ මුල්නේ. මුල් තියෙනවනම් අර ගහේ කඳ පිටින් කැපුවත් වැඩන්නේ ආයෙත් මුල් තියෙනවනම් ආයෙත් දල දෙනවා. තේරුණාද? එතකොට මේ චිත්තචෛසික රූප ධර්මයන්ට හටගන්න, පවතින මෙන්න මේ හේතුප්‍රත්‍ය බලපාන. හේතුප්‍රත්‍යයන් බලපාන. ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, මෝහය කියන ධර්මතා හය. ඕක තමයි පළවෙනි හේතුප්‍රත්‍ය කියන එකේ තේරුම. ලෝභ, ද්වේෂ, මෝහය, අලෝභය, අද්වේෂ, මෝහය යන සය හේතුප්‍රත්‍ය. හේතු වෙන්නේ මොකද්ද එතකොට? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, අලෝභයයි, අද්වේෂයයි, මෝහයයි. අන්න ඒක තමයි හේතු. ඊළඟට ප්‍රත්‍යুৎපන්න ඒව තමයි හේතු නැත්තම් ප්‍රත්‍යুৎපන්න ධර්මය. සහේතුක සිත් 71. මේ සිත් තියෙනවනේ 89ක්. ඕකේ අපි අහේතුක සිත් 18 අයින් කරන්න බෑ 89. එතකොට 71යි. තේරෙනවද? ඔය 71ක් තියෙන සිත් ඔක්කොම හටගන්නේ පවතින හේතුවක් වුණා ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, මෝහය. මේ හය මේ හේතුණා කියන එක නෙමෙයි. අකුසල් සිත් වලට හේතුුනේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒවා. කුසල් සිත් වලට හේතුුනේ අලෝභ, ද්වේෂ, මෝහ කියන ඒවා. තේරුණා? එතකොට ඔන්න ඔය සිත් 71ට අන්න අපි බලනවා එහෙනම් මේ අකුසල් සිතක් හටගත්තා. මේක මේ දෙවි කෙනෙක්වත් බ්‍රහ්මණයෙක්වත් ඇති කරපු එකක් නෙමෙයි. මේක ලෝභය කියන හේතුව නිසා හටගත් එකක්. ද්වේෂය කියන හේතුව නිසා හටගත්ත දෙයක්. මෝහය කියන හේතුව නිසා හටගත්ත දෙයක්. සත්පුද්ගලෙක් කරපු එකක් නෙමෙයි. මම කරපු එකක් නෙමෙයි. එහෙනම් මම මගේ කියලා ගන්න දෙයක් නැහැ. පුද්ගලයට බයින්න දෙයක් නැහැ. ඒතර පුජ්‍යලයේ තුලින් අපරාධයක් සිද්ධ වෙනවා නම් ඒ අකුසල් සිත් ඇති වුණා නම් ද්වේෂ ආදී ලෝභ ආදී දෙයක් ඒක කවුරුත් කරපු දෙයක් නෙමෙයි ඒක හේතුක ප්‍රත්‍යක් හේතු කරගෙන හටගත්ත දෙයක් ඒ තමයි සහේතුක සිත් 71 හටගන්න මෙන්න මේ හේතු ප්‍රත්‍ය බලපාන චෛසික 52 හටගන්න මේ හේතු ප්‍රත්‍ය බලපාන චිත්තජ රූප හටගන්න මේ හේතු ප්‍රත්‍ය බලපාන ප්‍රතිසන්දි චිත්තේ හා යෙදෙන කර්මජ රූප ප්‍රතිසන්දි සිතත් එක්කම හට ගන්නවනේ කර්මජ රූප ඒවටත් මෙන්න මේ හේතුප්‍රත්‍ය බලපාන හේතු නිසා හට ගන්නා වූ ප්‍රත්‍යুৎපන්න මෙන්න මේ කියන ධර්මතා ටික ප්‍රත්‍යুৎපන්න ධර්ම ප්‍රත්‍යুৎපන්න ධර්ම වෙනවා ඉතින් මෙතනට අදාළ නැති අනිකුත් ධර්ම ඔක්කොම ප්‍රත්‍යනීක ධර්ම ප්‍රත්‍ය නොවුණු ධර්ම විදියට සලකන්න පුළුවන් හරි ඊට පස්සේ තියෙන ආරම්භන ප්‍රත්‍ය මොන දැන් අපට හේතුප්‍රත්‍ය කියන එක තේරෙනවනේ. එතකොට ඒක දන්න මේ චිත්තචෛසික රූප හට ගන්න. මෙන්න මේ ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ කියන ඒවා හේතුප්‍රත්‍ය වශයෙන් උපකාර වෙනවා. ඒ නිසා හට ගන්න ප්‍රත්‍යুৎපන්න ධර්ම තමයි සහේතුක සිත් 71, චෛසික 52, චිත්තජ රූප, කර්මජ රූප කියන ඒවා ප්‍රත්‍යুৎපන්න. ඒ ප්‍රත්‍යයන් නිසා හට ගන්න ධර්ම විදිහට අපි සලකන්න ඕන. හරි. ආරම්මන පච්චේ ආරම්මන පච්චේ චිත්තචෛසිකයෝ අරමුණක් නොමැතිව නූපදී හොඳට මතක තියාගන්න මෙන්න මේ චිත්තචෛසික ධර්ම වලට අරමුණක් ඕන අරමුණක් නැත්තම් චිත්තචෛසික ධර්මයක් හටගන්නේ නැහැ දැන් අපි උදාහරණයක් කිව්වොත් අපිට යමක් අපිට පේනවා කියලා කියන්නේ චක්කු විඤ්ඤාණ සිත හටගත්තා කියන එකනේ එතකොට ඒ සිතක් ඒ චක්කු විඤ්ඤාණ සිතට ආරම්භණයක් තියෙන්න ඕන. අරමුණක් නැත්තම් සිත හටගන්නේ නැහැ. ඒ ආරම්භණය තමයි රූපාදී ආරම්භ. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු. රූප ආරම්භණය. එතකොට අරමුණ නිසා තමයි අර චක්කු විඤ්ඤාණ ආදී සිත් හටගත්තේ. එතකොට මෙන්න මේ චිත්තචෛසික ධර්මයන් හටගන්න නම්
අරමුණක් ඕන. තේරුණාද එතකොට? අරමුණක් නොමැතිව ඉපදීමට චිත්තචෛතසිකයන්ට ශක්තියක් නැහැ. ආ ඒකනේ කිව්වේ නාම කියලාම කිව්වේ ඒකනේ. නේද? අරමුණක් තුලින් හටගන්න එකක්. ඒව නැත්තම් ඒවා හටගන්න ශක්තියක් නැහැ. රූපාදී ආරම්මන සය චිත්තචෛතසික ඉපදීමට උපකාර වීම වශයෙන් ප්‍රත්‍ය වීම ආරම්මන ප්‍රත්‍ය නම් වෙනවා. අන්න එතකොට තවත් අපිට හේතු ප්‍රත්‍යයන් ගැන කියලා දෙන්න තව අනාත්ම ලක්ෂණය දැනගන්න අනිත්‍ය ලක්ෂණ ප්‍රකට කරගන්න තවත් හොඳ දෙයක්. තේරෙනවද? දැන් අපි පළවෙනි එකෙන් හේතු ප්‍රත්‍ය තුලින් අපි ඉගෙන ගත්තා මේ චිත්තචෛතසික ධර්ම තියෙනවා. ආ නාම ධර්ම රූප ධර්ම තියෙනවා. එතකොට මේවා කවුරු විසින් හදන දෙයක්ද? කවුරුත් නෙමෙයි. ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන හේතු නිසා හටගන්න දෙයක්. ආයෙන හේතුවකින් නම් මේක හටගත්තේ. හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. එහෙනම් මේක නිත්‍ය නෑ අනිත්‍යයි. එහෙනම් ඒක නැවත නැවත හටගන්න දුක් විඳින්න ඕන. දුකයි. එහෙනම් ඒවා කැමති විදිහට පවත්තන්න සත්පුජ්‍යලයක් හටගන්න දෙයක් නෙමෙයි අනාත්මයි. අන්න බලන්න ලස්සනට වැටහෙනවනේ ඒක. ඒ වගේ තමයි තවත් ඔන්න ක්‍රමයක් තියෙනවා හේතුප්‍රත්‍ය විතරක් නෙමෙයි තවත් ක්‍රමයක්. මේ චිත්තචෛසිකයන් හටගන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආරම්භණයන් හේතු වෙනවා. නේද? ආරම්භන හේතු වෙනවා. අන්න ඒක එතකොට අපි කියනවා ආරම්භන ප්‍රත්‍යය. ආරම්භන ප්‍රත්‍යය. දුර්වල පුරුෂයෙකුට යමක එල්ලී මිස නොඑල්බ නොසිටිය හැකිසේ සිත අරමුණු මත එල්බ පැවතීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට අන්න ඒකයි කිව්වේ දුර්වල මිනිස්සෙට ලී කෝට්ටක් නැත්තම් ආධාරකයක් නැත්තම් නැගිටින්න බෑනේ. එතකොට යාට මේ නැගිටීම කියන එක සිද්ධ වුණේ අර ලී ආධාර කරගෙන අරමුණු කරගෙන. ඒ වගේම තමයි පෙනීම, ඇහිීම, සුවඳ දැනීම, රස දැනීම, ස්පර්ශ දැනීම කියන චක්කු විඤ්ඤාණ ආදී සිතක් හටගන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු ප්‍රත්‍ය වුණා. ඒ ප්‍රත්‍ය නිසා පත්‍යුත්පන්න ධර්ම විදියට චක්කු විඤ්ඤාණයදී සිත් හටගත්තා. තේරුණාද? එතකොට දෙවෙනි කාරණේ තමයි ආරම්භන ප්‍රත්‍ය. රූපාදී ආරම්භනත් ප්‍රත්‍ය වෙලා චිත්තචෛසික රූප හටගන්න උපකාරයක් කරනවා. ඒකට අපි කියනවා සිත් 89. එතකොට එහෙම ප්‍රත්‍ය වෙන ධර්ම තමයි සිත් 89. ඒ කියන්නේ සිත් 89ක් අරමුණක් විදියට ඇවිල්ලා සිත් හට ගන්න උපකාර වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධම්ම කියලා අරමුණක් තියෙනවා නේ. සිතේ ඇති වෙන සිතු. ඒකත් අපි ගන්න. එතකොට මෙන්න මේ ධර්ම අරමුණු නේද? මෙන්න මේ සිත් 89 අරමුණක් විදියට හේතු වෙලා තව චිත්තචෛසික හදන්න උපකාරයක් වෙනවා පළවෙනි කාරණේ. චෛසික 52ත් චිත්තචෛසික රූප හදන්න හේතුවක් වෙනවා. ඒතර රූප 28 ආරම්භන ප්‍රත්‍යක් අරමුණක් විදියට උපකාර වෙනවා. නිර්වාණයත් අරමුණක් විදියට ගන්න පුළුවන්. ප්‍රඥාප්තියත් අරමුණක් විදියට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වශයෙන් සියලුම ධර්මයන් පින්වතුනි ආරම්භන මේ ප්‍රත්‍ය වෙනවා. ආරම්භන ප්‍රත්‍ය වෙනවා. එතකොට ආරම්භන ප්‍රත්‍ය නොවන පරමාර්ථ ධර්ම සම්මුති ධර්මයක් නැහැ. කියන්නේ අරමුණක් වෙනවනේ. දැන් නිවන අරමුණු කරගන්නවා අපිනේ. එතකොට මේ නිවන අරමුණු කර උනාට පස්සේ ඒක නිසා චිත්තචෛසික ධර්ම හටගන්නවා. නේද? ලෝකෝත්තර සිත් හටගන්න. ඒ නිර්වාණය අරමුණක් නිසා. එතකොට අරමුණක් තුලින් තමයි ඒ චිත්තචෛසික ධර්ම හටගන්න හේතුවක් උනේ. එතකොට මෙන්න මේ කියන සිත් 89, චෛසික 52, රූප 28, නිර්වාණය, ප්‍රඥප්තිය කියන මේ ඔක්කොම අරමුණක් විදියට ප්‍රත්‍ය වෙලා චිත්තචෛසික ධර්ම හටගන්න උපකාර කරන්න පුළුවන්. තේරුණාද? ඒකත් හේතුවක් වෙනවා. එතකොට එහෙම හටගන්න ප්‍රත්‍යඋත්පන්න ධර්ම මොනවාද? සිත් 89 චෛසික 52. අන්න. එතකොට අන්න මෙහෙම ප්‍රත්‍යඋත්පන්න ප්‍රත්‍යයන් තුලින් හටගන්න ධර්මයේ. දැන් හොඳට මතක තියාගන්න මේක පටලව ගන්න එපා. ප්‍රත්‍ය වෙනවා කියන එකයි ප්‍රත්‍ය තුලින් හටගන්නවා කියන එක තව එකයි. නේද? එතකොට දැන් නිර්වාණය සහ ප්‍රඥප්තිය ප්‍රත්‍ය වෙන්න පුළුවන්. යමක් හටගන්න. හැබැයි නිර්වාණය කියන එක ප්‍රඥප්තිය කියන එක ප්‍රත්‍යයන් තුලින් හටගන්නේ නැහැ. තේරුණාද? නිර්වාණය ප්‍රත්‍ය වෙනවා යමක් හටගන්න. හැබැයි නිර්වාණය කියන එක ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් නෙමෙයි.
අන්න ඒ නිසා තමයි මෙතනදී කියන්නේ සිත් 89යි චෛසික 52 ප්‍රත්‍යෝත්පන්න ධර්ම. එතකොට මේ සිත් 89 චෛසික 52 අනිවාර්යෙන් ප්‍රත්‍යෝත්පන්න. රූප 28 ගන්නෙත් නෑ. මොකද රූප 28 අරමුණක් තුලින් හට ගන්න දෙයක් නෙමෙයිනේ. අපි කතා කරන්නේ. මේ චිත්ත චෛසිකයන්ට තමයි ආරම්භණයක් ඕන. හැබැයි රූපයක් හේතුවක් වෙනවා. චිත්ත චෛසික හට ගන්න. අරමුණක් ආරම්භණයක් කියන ප්‍රත්‍ය කාරණාව හේතු කරගෙන. ඔබට ඒක තේරෙනවනේ. අන්න ඒකට තමයි කියන්නේ ආරම්භන ප්‍රත්‍ය කියලා. ආරම්භන ප්‍රත්‍ය. ඊට පස්සේ තියෙන ඕන්න අධිපති ප්‍රත්‍ය. අධිපති ප්‍රත්‍ය. අපි ඒකත් කතා කරමු. අධිපති භාවය. ඔන්න බලන්න ඒක හොඳට ඒකේ අර්ථය තේරුම් ගන්න ඕන. ඔන්න එතකොට අපි පළවෙනියෙන් තේරුම් ගත්ත හේතු ප්‍රත්‍ය නිසාත් මේ මේ ලෝභ ද්වේෂ මොහ අලෝභ ද්වේෂ මොහ කියන හේතු ප්‍රත්‍ය 6 නිසාත් චිත්තසයිසික රූප ධර්ම හට ගන්න පවතින හේතුවක් වෙන්න පුළුවන්. ඔන්න පළවෙනි කාරණේ. හේතු ප්‍රත්‍ය වෙන්න පුළුවන් කාරණේ. දෙවෙනි එක තමයි ආරම්භන විදියට ඇවිල්ලා. පරමාර්ථ ධර්මයන් අරමුණක් විදියට හේතු වෙලා චිත්තචෛසික ධර්ම හට ගන්න පුළුවන්. එතනදී රූප හටගන්නේ නැහැ. ඇත්තටම ආරම්භන ප්‍රත්‍යයෙන් නාම ධර්ම විතරයි හටගන්නේ. ඒක ඔන්න දෙවෙනි කාරණේ. එතකොට තවත් කාරණාවක් කියලා දෙනවා මේවා හටගන්න හේතු වෙන තවත් කාරණාවක්. අධිපති පච්චේ. අධිපති භාවයේ නිසාත් චිත්තචෛසික රූප ධර්ම හටගන්න පවතින ප්‍රත්‍ය වෙන්න පුළුවන්. යමක් කිරීමට මූලික වන්නේ ප්‍රධාන වන්නේ අධිපති නම් වෙන. ඒ කියන්නේ යමක් කරන්න නම් ඒකට මූලික වෙන කෙනෙක් එපැයි. මූලික වෙන කෙනෙක් නැත්තම් යම්කිසි ක්‍රියාවලියක් පටන් ගන්න නැහැ පින්තුනි. යම් කෙනෙක් මූලික වුණොත් තමයි වැඩක් කෙරෙන්නේ. එයා යටතේ තව කට්ටිය ඉන්න පුළුවන්. හැබැයි අර කෙනා මූලික වුණ නිසා තමයි ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් අපි ගත්තාම දැන් අපි මොන හරි දැන් මගමානවක පිරිස නේද? ඒ මගමානවකයා ඒ බෝධිසත්වයන් වහන්සේ මූලික වුණා. කුසල ධර්ම කරන්න. ඈ පාලම් හදන්න ගත්තා, පොකුණු හදන්න ගත්තා. ඒක දැක්කලා මොකද උනේ? ඒකට උදව් කරන්න තව 32 එක්කෙනෙක් මේ එකතු වුණා. තව ගමේ කට්ටියත් එකතු වුණා. අන්න එකතු වෙලා මේ වැඩේ කරගෙන යනවා. එතකොට අර මගමානවක බෝධිසත්වයන් වහන්සේකට මූලික උනේ නැත්තම් අර කවුරුවත් ওই වැඩේ කරන්නේ නැහැ. වැඩේ කරන්න උදව් වෙන්නේ නැහැ. මේ පටන් ගන්නෙ නැහැ. එතකොට මෙයා මූලික වුණ නිසා තමයි අනිත් කට්ටියත් එකතු වෙලා මේ වැඩේ සිද්ධ වුනේ. එතකොට මෙන්න මේ ප්‍රත්‍ය වෙන ක්‍රමයක් තියෙනවා යම් ධර්මයක් අධිපති වුණාම මුල් වුණාම ඒ මුල් වෙච්ච ධර්මයක් එක්ක තවත් ධර්ම ගොඩාක් එකතු වෙලා හට ගන්න. පවතින. තේරෙනවද? යම් කිසි ධර්මයක් අධිපති වුණාම මුල් වුණාම අධිපති කියන්නේ මුල් වුණා. ප්‍රධාන වුණා. ප්‍රධාන වුණාම එයත් එක්ක බැඳිලා එන පිරිසක් ඉන්නවා. ඒ අධිපති භාවයේ නිසාම ඇතිවන ධර්ම ගොඩාක් තියෙනවනේ. අන්න ඒකට තමයි කියන්නේ අධිපති පච්චය කියලා. තමාට යටත් අනිකුත් ධර්මයන් පැවැත්වීම අධිපති භාවයේ ස්වභාවය. එතකොට මේ ධර්මය හට ගන්නකොට ඒක පැමිණීම නිසා තවත් ධර්ම ගොඩාක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් පින්වතුනි මේ ඉර පායනවා. ඉර පායනකොට මොකද වෙන්නේ? ඒ ඉර පෑයීමත් එක්ක ඉර මුදුන් වීමත් එක්ක ඔන්න තව ධර්ම ගොඩාක් ඇති වෙන්න හේතුවක් නේ. ඉර පෑයුවේ නැත්තම් ආලෝකයක් නැහැ. අඳුර නැති වෙන්නේ. එතකොට ගස් කොළන් හැදෙන්නේ, මිනිස්යන්ට ජීවත් වෙන්න බෑ. නේද? ගස් වල ගෙඩි හටගන්නේ. මේ ඔක්කොම හටගත්තේ අර ඉර පෑවුව නිසානේ. ඉර මුදුන් වුණ නිසානේ. ඉර ආපු නිසානේ. ඉර මුල් වුණ නිසානේ. ඉර මුල් වුණ නිසා ඒ ඉර මුල් වීම නිසා ඉර පැමිණීම නිසා එයත් එක්කම හටගන්න පවතින ධර්මතා ගොඩාක් ඇති වෙන්න හේතුවක් වෙනවා. තේරෙනවද? ඒ අධිපති වීම නිසා මුල් වීම නිසා. ඒක තමයි අධිපති භාවය කියලා කියන්නේ. අධිපතියට යටත්ව අනෙක් ධර්ම ක්‍රියාත්මක වෙනවා. එයාට යටත් තමයි අනිත් ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. එයා මුල් වුණ නිසා. එසේම ඇතැම් ධර්මයන් ඇසිරවීමට මුල්වන හේවත් අධිපති වන
නාම රූපයන් ඇත. අන්න ඒ වගේ තමයි මේ තව සමහර නාම රූප තියෙනවා ඒ කට්ටිය මුල් වෙලා ඇති වෙනකොට ඒකත් එක්ක තව ධර්ම ගොඩාක් ඇති වෙනවා. ඒ ධර්මයත් එක්ක තව ගොඩාක් ඇති වෙනවා අනිවාර්යෙන්. එයත් එක්කම හට ගන්නවා. මෙසේ අධිපති භාවයෙන් ධර්මයන්ට උපකාර වන ධර්මයන් අධිපති ප්‍රත්‍යේ නම් වෙන. ඇතැම් අරමුණු වල සිත් ඇද ගන්නා ස්වභාවය ඇත. ඇතැම් අරමුණු වල තියෙනවා සිත් ඇද ගන්න ස්වභාවය. මේ අරමුණු නිසා එම අරමුණට නැවී බොහෝ සිත් හට ගන්නවා. අන්න ඒක නිසා මොකද වෙන්නේ? තවත් සිත් හට ගන්නවා. දැන් අපි ගත්තාම ඔන්න රුවන්වැලි මහා සෑය ළඟට අපි ගියාම පින්වතුනි එතනට ගියපු ගමන් මොකද වෙන්නේ? අපේ ළඟ මීට කලින් හටගත්තේ නැති තරම් සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව, සද්ධාව, වීරය මේ කුසල චෛසික ධර්ම කුසල් සිත් තව තව අර අරමුණත් එක්කම හට ගන්නවා. තව ගොඩාක් ධර්මනේ. අන්න ඒක තමයි මේ අධිපති භාවය කියලා කියන්නේ. මෙසේ අරමුණ මත සිත් ඇද ගන්නා ස්වභාවය එහිම අරමුණේ ඇති අධිපති ස්වභාවය. ඒතර මේ අරමුණක් හට ගන්නකොට ඒ අරමුණත් එක්ක ඇතිවන චිත්තචෛතසික ධර්ම ගොඩාක් තියෙනවා. අන්නේ ඇති වෙන්න පුළුවන් ශක්තිය වල තමයි මේ අරමුණේ තියෙනව ශක්තියක් අධිපති වෙන ස්වභාවය. සක්විති රජු සතර දිසාවම තම අනසක පවත්නමින් ඒ රාජ්‍යන්හි රජවරුන්ගේ අධිපති භාවයේ මැඩ රටවැසියන්ගේ සුභසිද්ධිය සඳහා තමාගේ අධිපතිභාවය පවත්වන්න වේ. ඒතර මේ සක්විති රජතුමා ගියපු ගමන් මොකද වෙන්නේ? වෙන වෙන රටවල් වල රජවරු ඉන්න පුළුවන්. හැබැයි යාළගේ තේජස් බහිනවා. එයාලා ඔක්කොම අපේ සක්විති රජතුමාගේ තියෙන බලවත්භාවය නිසා ඒ කට්ටිය කොච්චර දක්ෂ වුණත් මේ සක්විති රජතුමා එනකොට අර කට්ටිය ඔක්කොම යටත් වෙනවා. තේරුණාද? අන්න එහෙම වෙනවා. මේ ආරම්භනාධිපති සහජාතාධිපති වශයෙන් දෙආකාර වෙනවා. ඒතකොට මෙන්න මේ අධිපති ප්‍රත්‍යය පින්වතුනි මෙන්න මේ අධිපති වන ධර්ම අනුව ආරම්භනාධිපති සහජාතාධිපති කියලා කොටස් දෙකකට බෙදෙනවා. ආරම්භනාධිපති සහජාතාධිපති. මේක බොහොම සරල දෙයක් පින්වතුනේ. මෙන්න මේ මූලික වෙන අධිපති වෙන ධර්ම කොටස් දෙකකට බෙදලා දක්වලායි තියෙන්නේ. අර සමහරක් අරමුණු මුල් වෙලා අධිපති වෙලා කටයුතු ප්‍රත්‍ය වෙනවා. සහජාතාධිපති කියලා කියෝ චිත්ත මේ මොනවාද ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉරිදිපාද ධර්ම තමයි මේ සහජාත කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය ධර්ම තමයි අධිපති වෙලා වෙන්නේ. සහජාතාධිපති නම් ඡන්ද චිත්ත විරිය විමර්ශා යන ධර්මයන් වෙන වෙනම තමාහා යෙදුන චිත්තචෛසික ධර්මයන්ටද ඒ සමග හටගන්නා රූපයන්ටද අධිපති භාවයෙන් ප්‍රාප්ත වෙනවා. දැන් බලන්න පින්වතුනි මේ අන්න ඒකනේ මේ භාගතුන් වහන්සේ මේ ඉර්ධිපාද හතර වඩන්න කියන්නේ. දැන් අපි ඉගෙන ගන්න එකකදී වුණත් පින්වතුනි මේ ඡන්දය කියන එක බලවත්ව යෙදුනහම ඒ ළමයාට ඒ ඡන්දයක් ඇති වුනහම දෙයක් කෙරෙහි බලන්න ඒක පුදුම විදියට කරලා ඉවරනකම් නවතින්නේ නැහැ. අන්න බලන්න එතකොට මේ ඡන්දය කියන එක අධිපති වුණාම මුල් වුණාම ඒකත් එක්ක අර කම්මැලිකම් තීන මිද්ද ඔක්කොම අයින් කරලා මැඩගෙන අර විශාල ශක්තිමත් චිත්තචෛතසික ධර්ම ගොඩාක් ඒකත් එක්ක එකතු වෙලා එන්න ඕනේ අර වැඩේ සාර්ථකව අවසන් වෙනකම් කරන්න. අන්න ඒකට තමයි මේ කියන්නේ සහදාධිපති. ඡන්දේ, චිත්තේ, විරිය, විමර්ශ. ඡන්දේ කියලා කියන්නේ ඒක කටයුත්ත කරන්න තියෙන කැමැත්ත. ඒ කැමැත්ත මුල් වෙලා මේ චිත්තචෛතසික ධර්ම ඇති වෙලා ඒ වැඩේ කරන්නත් පුළුවන්. චිත්තචෛතසික ධර්ම හට ගන්නත් පුළුවන්. නැත්තම් චිත්තේ කියලා කියන්නේ සිත බලවත් සිත මුල් වෙලා මුල් වීම නිසා මේ වැඩේ තව චිත්තචෛතසික ධර්ම ගොඩාක් ඇති වෙන්න හේතුවක් වෙනවා. වීරිය කියන එක ඉර්ධිපාදයක් විදිහට මුල් වෙලා වෙන්නත් පුළුවන්. විමර්ශන ප්‍රඥාව මුල් වෙලත් ඒක වෙන්න පුළුවන්. ඔන්න ඔය කාරණා හතර පින්වතුනි අපිට දියුණු කරගන්න පුළුවන් නම් ඉර්ධිපාද කරගන්න පුළුවන් නම් පින්වතුනි අපිට ගොඩාක් වැඩක් කරන්න පුළුවන් මේ ටික හටගත්තොත්. තේරෙනවද? එතකොට මේවා අධිපති වීම නිසා ඒකත් එක්ක තව චිත්තචෛසික රූප ධර්ම ගොඩාක් ඇති වෙන්න හට ගන්න පවතින හේතුවක් වෙනවා. ඒකට තමයි කියන්නේ අපි සහජාතාධිපති. සහජාත කියලා මෙතනින් අන්නේ ඡන්දේ, චිත්තේ, විරිය, විමර්ශා කියන ධර්මතා හතර හොඳට අපි ළඟ දියුණු වුණොත්, ඒක හොඳට මුල් වුණොත්, ඒක අධිපති වුණොත්, පින්වතුනි ඒකත් එක්ක හට ගන්න ධර්මතා ගොඩාක් තියෙනවා. තේරුණාද?
අන්න ඒකයි කියන්නේ. එතකොට මෙන්න මේ ඡන්දේ චිත්තේ විරිය විමර්ශා කියන ධර්ම අධිපති වේලා ප්‍රත්‍ය වෙනවා නම් චිත්තචෛසික රූප ධර්ම ඇති වෙන්න පවතින. ඒකට අපි කියනවා සහජාත ප්‍රති කියලා. තේරෙනවද? ඕක තමයි තේරුම් ගන්න ඕනේ. ඡන්ද ඡන්දේ අධිපති වන විට ඉතිරි තුන අධිපති භාවයෙන් උපාත්තයි. ඉතින් ඡන්දේ මුල් වෙලා ඉන්නකොට අනිත් ඒවා අධිපති වෙන්නේ නැහැ. ඔන්න ඔහොම වෙන වෙනම අපි තේරුම් ගන්න ඕනේ. යම් අරමුණක් අධිපති කොට චිත්තචෛසික ධර්මයන් පවතීද ඒ අරමුණු ආරම්මනාධිපති නම් වෙනවා. එතකොට ආරම්මනාධිපති කියලා කියන්නේ අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේ අරමුණු කරගෙන චිත්තචෛසික ධර්ම හට ගන්න පුළුවන්. දැන් අපි ඉන්නකොට ඔන්න අපි ප්‍රවෘත්ති බලන ඔන්න මිනිස්සු මරනවා දකින්න. අන්නේ ඒක දැක්ක ගමන් මොකද වෙන්නේ? ඒ අරමුණ බලවත් විදියට අපිට ඇහැට පෙනුන නිසා ඒක බලවත් වෙලා වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, තරහ, සිතුවිලි ඉවරයක් නැතුව ඇති වෙනවා. කතා කරනවා, එහෙට යනවා, මෙහෙට යනවා. අන්න බලන්න පිටුතුයි අරමුණ බලවත් වෙනකොට බලවත් අරමුණක් අපි ගත්ත ගමන් මොකද වෙන්නේ? දැන් රාගය වුණත් රාග සිතුවිලි ගොඩාක් ඇති වෙන්නේත් එහෙමයි. ඒ ගත් රූපේ බලවත් විදියට රූපේ ගන්න. ශබ්දේ බලවත් විදියට ගන්න. ඒක අධිපති වුණාම ඒක මුල් වුණාම ඒකේ තියෙන අධිපති භාවය නිසා ඒවල තියෙන බැරෑරු ඒ ගත්ත රූපේ බලවත් විදියට ගත්ත නිසා මොකද වෙන්නේ? ඒක අධිපති වීම නිසා ඒකත් එක්ක අපිට හිතා ගන්න බැරි තරම් චිත්තචෛසික රූප ධර්ම හත වෙනවා. කුසල් පැත්තෙන් වෙන්නත් පුළුවන්, අකුසල් පැත්තෙන් වෙන්නත් පුළුවන්. රුවන්වැලි මහා සෑය කියන රූපේ අපි බලවත් විදියට ගත්තාම අපේ ළඟ ඒ දවස පුරාම චිත්තචෛසික අර කුසාසිත පරම්පරාවල් එන්න හට ගන්න පටන් ගන්නවා. මේ හොඳ පිරිසුදු රූප කලාප හට ගන්න හේතුවක් වෙනවා. තේරුණාද? අන්න ඒකනේ කියන්නේ හැමදාම බුදුරජාණන් වහන්සේගේ රූපයක් දකින්නවා. දළදා වහන්සේව දකින්නවා. රුවන්වැලි මහා සෑය දකින්නවා. හැමදාම බණ ටිකක් අහනවා. දැන් බලන්නකෝ අපි ඉඳලා හොඳ බණක් ඇහුවාම බලන්න. හොඳ ධර්ම දේශනාවක් ඇහුවාම අපිට විශාල ජවයක් එනවනේ පින්වතුනි. විශාල ශ්‍රද්ධාවක් එනවනේ දේවල් කරන්න. අතහරින්න බැරුව තියෙන දේවල් පුදුමාකාර විදිහට අතහරින්න හිත හැදෙනවනේ. දැන් ওই සමහර ස්වාමීන් වහන්සේලා හරීම මේ පුදුම පුණ්‍ය ශක්තියන්නේ මේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට මිනිස්යන්ට පුදුම විදියට හිත පැහැදෙනවා. පුදුම විදියට මේ ධර්මතා ඇති වෙන්න ගන්නවා අලෝභ සමෝහ කියන ධර්ම සද්ධා ආදී උතුරන්න ඇති වෙනවා. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන් විදියට එනවා. දැන් ඔය ගොඩාක් ස්ථානවල සමහරක් ස්ථානවලට ලැබිලා තියෙන්නේ එහෙමනේ පින්වතුනි. නේද? හැමතැනටම ගියාම හැම ස්වාමීන් වහන්සේම ඇසුරු කරලා හැම බණම ඇහුවට එහෙම ධර්ම ඇති වෙන්නේ කුසාසිත සමහරුන්ට. නේද? සමහර ස්වාමීන් වහන්සේලාගේ දේශනා පෙනුම සහ ඒ පැවැත්ම ඒවත් එක ඒ අරමුණ අධිපති වෙලා බලවත් අරමුණ අධිපති වෙලා පින්වත්නි චිත්තචෛසික රූප ධර්ම ඇති වෙනවා. තේරුණාද? අන්න ඒකට තමයි අපි කියන්නේ ආරම්මනාධිපති පත්තේ කියලා. ඔන්න ඔය දෙක තමයි අපි උතනදී තේරුම් ගන්න ඕනේ. එතකොට ආරම්මනාධිපත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම මෙතන තියෙනවා. ඔබ ඒවා කියව ගන්න. ඉතින් ඒවා කටපාඩම් කරේ නැතුණාට කමන්නේ. ඒව නිකන් දැනගෙන තියාගන්න පුළුවන්. තුන් කාලයට අයත් නිෂ්පන්න රූප 18, ද්වේෂ සිත් 2, මෝහ සිත් 2, දුක්ඛ සාගත කාය විඥානයේ යන සිත් 4 හැර ඉතිරි සිත් 84, ද්වේෂයේ ඉස්සා මච්චරිය උද්දච්චය සහ විචිකිච්ඡා යන පස හැර ඉතිරි චෛසික ධර්ම 47, කාල මුක්ත නිර්වාණය යන නාම ධර්මයන් ආරම්මනාදි ප්‍රත්‍යයට අයිති. එතකොට මේ අරමුණක් විදියට වෙලා අරමුණක් විදියට ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍ය වෙන ධර්ම තමයි මෙන්න මේ කිව්ව ධර්ම ටික. එතකොට ඒ අරමුණු ආරම්මන වෙන ධර්ම ප්‍රත්‍යයන් තමයි මෙතන මේ කිව්වේ. මේ නිෂ්පන්න රූප 18 ද්වේෂිත මේ ආදී සිත් 84 ඒ ටික අයින් වුණාට පස්සේ ඔන්න ඔය ටික තමයි ප්‍රත්‍ය ධර්ම ආරම්මනාදි ප්‍රත්‍ය. එතකොට ප්‍රත්‍යොත්පන්න ධර්ම ඒ ආරම්මන ප්‍රත්‍ය වීම නිසා හටගන්න චිත්තචෛසික ධර්ම මොනවාද? ඒ තමයි මේ තියෙන්නේ. ලෝභ මූල සිත් 8යි. මහා කුසල් සිත් 8යි. මහා ක්‍රියා ඥාන සම්පයුත්ත සිත් 4යි. ලෝකෝත්තර සිත් 8යි. සිත් 28ද. එන්නේ ඔක්කොම එකතු වුණාම ගාන මෙතන තියෙන්නේ. ඒ සිත් 28ද. ලෝභ සිත් 8යි, මහා කුසල සිත් 8යි,
මහා ක්‍රියා ඥාන සිත් 4යි ලෝකෝත්තර සිත් 8යි කියන සිත් 28ද. දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච විචිකිච්ඡා කරුණා මුදිතා හැර ඊතුරු චෛසික ධර්ම 45ත් ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා අපි තේරුම් ගන්න ඕන. තේරුණාද? අන්න ඒවා ප්‍රත්‍යෝත්පන්න ධර්ම. ආරම්භනාදී ප්‍රත්‍යය තුලින් හටගන්න ධර්ම තමයි මේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා කියන්නේ. ඊළඟට සහජාතාධිපති ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ධර්ම හතර සහජාතාධිපති ප්‍රත්‍යය වෙනවා. ඡන්දේ ප්‍රත්‍යය වෙනවා, චිත්තේ ප්‍රත්‍යය වෙනවා, විරිය විමර්ශා කියන ඒවා තමයි සහජාතාධිපති ප්‍රත්‍ය ධර්මය. ඒව නිසා හටගන්න ප්‍රත්‍යුත්පන්න ධර්මය මොනවාද? ඒ අවස්ථාවේ අධිපති වන ජවන සිත හැර දෙපනසක් ජවන සිත් විචිකිච්ඡාවෙන් අන්‍ය චෛසිකයෝය ඒ සිත් වලින් උපදනා රූපයෝය ප්‍රත්‍යුත්පන්න ධර්ම. එතකොට ඡන්දය මුල් වෙලා මුල් වුණාට පස්සේ හටගන්න චිත්තචෛසික ධර්ම තමයි ප්‍රත්‍යුත්පන්න ධර්ම විදියට සලකන්නේ මෙතන සහජාතාධිපති ප්‍රත්‍ය. ඉතින් ඔබට මේ කිව්ව කාරණේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති. ඒවා තේරුම් නැතත් ඔබේ ඔළුවට ගන්න මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මොකද්ද කියන එක ඔළුවට ගන්න බලන්න. එතකොට අපි අද ප්‍රත්‍යයන් තුනක් කතා කරා. ඔබ මේක හොඳට හිතලා කල්පනා කරලා තේරුම් ගන්න උත්සාහ කරගන්න මේ Taman තුල ඇතිවෙන චිත්තචෛසික රූප ධර්ම වලට ඔන්න හේතු ප්‍රත්‍ය එක හේතුවක් වෙනවා ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ මෝහ කියන ප්‍රත්‍යයන් ටික. සමහරක් ඒවා ආරම්භන අරමුණක් විදියට ප්‍රත්‍ය වෙනවා. සමහරක් ඒවා අධිපති වීම නිසා ප්‍රත්‍යක් වෙනවා. මේවා දැනගත්තාම පින්වතුනි අපිට ගොඩාක් අපේ ළඟ තියෙන දුර්වලතා නැති කරගෙන ඉදිරියට යන්න ගොඩාක් උපකාර වෙනවා. ඔබ මෙන්න මේ තියරිස් ටික න්‍යායන් ටික ඔලුවට ගත්තට පස්සේ පින්වතුනි අපිට ඕන සිලබස් එකක් වුණත් හදාගන්න පුළුවන්. තේරුණාද? දැන් ඔය අපි මනෝවිද්‍යාව ඉගෙන ගන්නකොට දැන් මේ මනෝවිද්‍යාඥයන් විසින් බලන්නකො එක එක පුජ්‍යලියෝ දහස් ගණන් ලක්ෂ ගණන් ගෙනල්ලා විවිධ පරීක්ෂණ කරලා එතනින් ගන්නවනේ මේ න්‍යායන් ටික නේද? මෙන්න මේ මෙහෙම කරනකොට මෙහෙම වෙනවා. මෙහෙම කරනකොට මෙහෙම වෙනවා කියලා. අන්නේ ඒ වගේ ධර්මතාව ටිකක් තමයි මේ කියලා දෙන්නේ. මේ නාම රූප චිත්තචෛසික ධර්ම වලට ප්‍රත්‍ය වෙනවා එකක් හේතු ප්‍රත්‍ය විදියට එකක් ආරම්භණයක් විදියට ප්‍රත්‍ය වෙන අවස්ථා තියෙනවා. තව එකක් අධිපති වීම නිසා වෙන දේ. නේද? අරමුණ බලවත් විදියට ගත්තාම චිත්තචෛසික චිත්ත මේ එතකොට ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ධර්ම මූලික වෙනකොට මෙන්න මේ චිත්තචෛසික හට ගන්න පුළුවන් කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේවල ගොඩාක් ගැඹුරින් විමසන්න පින්වතුනි. ඔබ භාවනා කරනකොට සිත එකඟ වුණාට පස්සේ මේ මේ ධර්ම ගැන පොඩ්ඩක් සිත යොමු කරන්න. අපි කියන්නේ සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා. මොනෝ චින්තාමේ ප්‍රඥා කියන තැනට එන්න ඕන අපි. සුතමේ ප්‍රඥාව දැන් මේ ඉගෙන ගන්නවා අපි නේ. දරා ගන්න. ඒක තමයි සුතමේ ප්‍රඥාව. ඊට පස්සේ ඔබ භාවනා කරලා සිත එකඟ වෙච්ච වෙලාවට මේ පොඩ්ඩක් ඔබ දකින ඔබ තුල හටගන්න නාම රූප ධර්මයන්ගේ මෙන්න මේ හේතුවක් නිසා මේක වෙනව නේද? මේ හේතුවක් නිසා මේක වෙනව නේද කියලා වෙනවද කියලා කල්පනා කරන්න පුරුදු කරගන්න. යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුරුදු කරගන්න. එන්නේ ඒක මේ වුණාම අපිට ප්‍රඥා කොටසක් නිර්වුල් කොටසක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. ඉතින් ඔබට සමහරුන්ට ඉතින් මේවා තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහරුන්ට තේරෙන්නත් පුළුවන්. කමන්නේ අපිට තේරෙන මට්ටමින් හරි ඔබ මේ අහගෙන ඉඳීමටත් ඔබට සිත යොමු වීම විශාල කුසලයක්. ඉතින් මේ අපිට පුළුවන් උපරිමයෙන් තමයි ඔබට අපි සරලව මේක කියලා දෙන්න උත්සාහවත් උනේ. හරි. කාට හරි මේ කියලා දුන්න දේ පිළිබඳව අදහසක් තියෙනවා නම් සහ තේරුම් නැති තැනක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න පුළුවන්. මයික් එක ඔන් කරගෙන ප්‍රශ්න අහන්න පුළුවන් ඕන එකක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ හේතු ප්‍රත්‍යදී අර හේතු කියන්නේ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහනේ ඒක නිසා සහේතුක සිත් 71යි කර්මජ රූපයි චිත්තජ රූප. චෛසික 50යි
ඒ ටික චිත්තජ රූපය ඊළඟ ප්‍රතිසන්දි චිත්තයත් ඒකට අයිති වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒ ටික ඊට ඒකේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මේ අ, අ, චිත්තචෛසික දෙකමද එතකොට ස්වාමීන් වහන්සේ? ඔව් රූපත් ප්‍රත්‍යඋත්පන්න වෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රත්‍ය නිසා හටගන්න ධර්මනේ. සමහරක් සිත්, ඒ කියන්නේ අහේතුක සිත් ටික නැතුව අනිත් ඒවා ඔක්කොම අන්තිම ඔක්කොම ප්‍රත්‍යඋත්පන්න වෙන්නේ. ඉන්නවා නේද? චිත්තචෛසික රූප කියන ධර්මයට ඒ ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ මෝහ ප්‍රත්‍ය වෙනවා. ඒ තුලින් ප්‍රත්‍යඋත්පන්න වෙනවා. ආරම්මන ප්‍රත්‍යයේදී අරමුණු වීම විදිහට මේ චිත්තචෛසික රූප 28 ඒ ටික ඔක්කොම අයිති නේ ස්වාමීන් වහන්සේ. ඒකේ ප්‍රත්‍යෝත්පන්න වෙනකොට මේ චිත්තචෛසික විතරද එතකොට ස්වාමීන් ඒ වහන්සේ රූපත් එතනයි වෙනවා. රූපතයි තියෙන්නේ. නෑ මේ ආරම්භන ප්‍රත්‍යයේදී රූප හටගන්නේ නෑ. මොකද හටගන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. අරමුණ තුලින් හටගන්නේ චිත්තචෛසිකයන් විතරයි. චිත්තචෛසිකයන් විතර ආරම්මන වීම විදිහට. අද රූපයක් හටගන්න බැහැනේ මේ අරමුණක් තුලින්. එහෙම එහෙම. හැබැයි රූපය ආරම්භණයක් වෙලා ප්‍රත්‍යක් වෙනවා. හැබැයි ප්‍රත්‍යෝත්පන්නයක් වෙන්නේ චිත්තචෛසික ධර්ම විතරයි. ඒක අපි තේරුම් ගන්න. ඒකට ආරම්භන අධිපති ප්‍රත්‍යයේදී ස්වාමීන් වහන්සේ අධිපතියේදී අපි ගන්න ඕනේ අර මොකක් හරි දැන් ඒ කියන්නේ කුසල එකක් නම් ඒකට අර සෝබන සාධාරණ සිත් ටික එහෙම ඉපදීලා ඒ වගේ නේ ස්වාමීන් වහන්සේ ඒක එතන ගන්න. කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන්. මෙතන කුසල තේරුම් පැත්තෙන් ගන්න නම් අකුසල චෛසික ටික. අරමුණ. අරමුණ. ඒ කියන්නේ රූපයක් දැන් අපි ආරම්මනාදි ප්‍රත්‍ය කියනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන හයනේ. එතකොට මෙන්න මේ හය නෙමේ කුසල්වත් අකුසල්වත් වෙන්නේ. ඒක අරමුණක්. එහෙමයි. එතකොට ඒ අරමුණ. අරමුණ බලවත් වෙනවා. බලවත් අරමුණක් විදිහට ආවට පස්සේ අපි අර ගන්න විදිහට තමයි ඒක කුසල පැත්තේ චෛසික හැදි වෙන්නත් පුළුවන් අකුසල් පැත්තේ චෛසික හැට ගන්නත් පුළුවන්. දැන් මේ අරමුණ නෙමෙයිනේ කුසල අකුසල් බව තීරණය කරන්නේ. අපි ගන්න විදිහටනේ. සම්මා දිට්ඨිය හෝ ගන්න මිත්‍යා. විදිහ. නැත්නම් යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසමන. එතකොට ඒ අනුව තමයි ඒක කුසල් පැත්තේ සිත් හට ගන්න හේතු වුණාද අකුසල් පැත්තේ හද ගන්න හේතු වුණාද කියන එක තීරණය කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන රූපය සාමාන්‍ය සද්ධාවන්ත මිනිස්යන්ට අනාථපිණ්ඩික සිටුවරුන්ට විසාකාවට බලවත් අරමුණක් කුසල චිත්තචෛසික රූප හටගන්න. හැබැයි භාග්‍යතුන් වහන්සේ කෙරේ තරහින් ඉන්න නිගණ්ඨයෝ එතකොට දේවදත්ත තෙරුන් වහන්සේලා වගේ කට්ටියට ඒ අරමුණ බලවත් විදිහට යෙදුන අකුසල සිත් හටගන්න. ඒකට අපි මෙතනදී චෛසික උපදව. තේරුම් ගන්න ඕනේ මේ අරමුණක් විදිහට එනවා. ආරම්භණයක් විදිහට එනවා. ආරම්භනේ මේ අධිපති භාවය මම මේ කතා කරන්නේ. අධිපති. අධිපති භාවයේදී වෙන්නේ අර ආරම්භනාධිපත්‍ය කියලා කියන්නේ අරමුණ. කියන්නේ හැම අරමුණක්ම එහෙම වෙන්නේ නැහැ හැම රූපයක්ම. සමහරක් රූප තමයි අපිට ගොඩාක්ම බැඳිලා යන ඒවා තියෙනවා. දැන් සමහරුන්ට පොඩි ළමයෙක් දැක්කහම අන්න එකපාරම හිතේ අර නිකන් ඇලීම් ස්වභාවය වැඩියෙන් එනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ. එතකොට ලෝභාදී අකුසල් සිත් හටගත්තේ අර බලවත් අරමුණ. දැන් සමහරක් අම්මලාට දෙපෙන්ද දකින්න හේතු ප්‍රත්‍යයක් එතකොට හරිය බලපානවා නේද? හේතු නේ ලෝභයෙන් එතන ඇලුනහම ඔව් ඒක වෙනම එකක්. ඒක නෙමෙයිනේ කතා කරන්නේ දැන්. අරමුණනේ. එතකොට ඔව් ඉතින් දැන් ඒ ඔක්කොම දැන් අරමුණ. මේ අපි දැන් මේ ඔක්කොම කතා කරාම චිත්තචෛතසික රූපනේ. දැන් මේවල ආරම්මන ප්‍රත්‍යයෙන් එන්නත් පුළුවන් හේතු ප්‍රත්‍යයෙන් එන්නත් පුළුවන් කොහොම හරි එකම සිත් ටිකක්කට ප්‍රත්‍ය වෙනවා හැමෝම. නේද? එතකොට දැන් මෙතනදී අධිපති ප්‍රත්‍ය වෙනකොටයි අපි කතා කරේ. එතකොට ඒ ආරම්භනේ බලවත් විදියට එදෙනවා. නැත්තම් මේ ඡන්දේ චිත්තේ විරිය විමර්ශාව බලවත් විදියට එදුනහම ඒ තුලින් චිත්තචෛසික රූප හට ගන්න හේතුවක් වෙන්නත් පුළුවන්. තේරුණා? පින් ස්වාමීන් වහන්සේ බොහොම පින් තෙරස්සන්නේ. තව කාටද මේ පිළිබඳව දැනගන්න තියෙන්නේ? කට්ටිය ගැඹුරින් අධ්‍යයනය කරන්න මෙහෙම ඇවිල්ලා නිකන් අහගෙන ඉඳලා ගියාට නම් මේව තේරෙන්නේ නැහැ. ඔබ කිසියම් වූ අධ්‍යයනයක් පටන් ගන්න ඕන, කල්පනාවක් පටන් ගන්න ඕන. ඔය අපේ මනසේ තියෙන අනවශ්‍ය දේවල් කැඩලා යනවා. අපි මේ හොඳ දෙයකට සිත යොමු. අන්න බලන්න දැන්
මේ අපි ඉගෙන ගන්න ධර්මයේ කියන එක ආරම්භණයක් විදියට බලවත්ව ගත්තොත් බලන්නකෝ. හොඳ පැත්තේ චිත්තචෛසික හට ගන්න පුළුවන් කියලානේ අපිට කියලා දෙන්නේ. එතකොට ඒවා පිළිබඳ ඡන්දය, චිත්තය, විරිය, විමර්ශාව කියන ධර්ම යම් කෙරෙහි ඇති වුණොත් අන්න බලන්න. එතකොට ඒ අනුව බලවත් කුසල චිත්තචෛසික ධර්ම හටන්න හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා අපිට ගොඩාක් දේවල් මේ වලින් තේරුම් ගන්න පුළුවන්. මේ ධර්ම ඇතුනේ මේ නිසා, මේ ධර්ම ඇතුනේ මේ නිසා. දැන් බන්ධනාගාරවල ඉන්න දිව්‍යයන්ගේ ජීවිතේ බැලුවහම ඒ කට්ටියට පොඩි කාලේ ඉඳන් බලවත් විදියට හේතු වුණ ආරම්භනාදී තියෙනවා. ඒ ඇති කරගත්ත බලවත් අරමුණු නිසා බැසගත්තේ චිත්තචෛසික ධර්ම, අකුසල් චිත්තචෛසික ධර්ම. පිටුතුළු මුළු ජීවිත කාලෙම ඒ වගේ අපරාධ කරන්න ඒ කට්ටියට යොමු කරන්න හේතු වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි මෙතනදී හොඳටම තේරුම් ගන්න ඕන දේ. ඒ නිසා සිවුම් අධ්‍යයනය කරන්න ඔය කට්ටියට තව ගොඩාක් දේවල් ඔය තුලින් මේ ගොඩාක් ධර්ම පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවම තමයි. ඉතින් ප්‍රායෝගිකව මේවා දකින්න පුරුදු කරගන්න. ප්‍රායෝගිකභාවයේ ඇති කරගන්න පුරුදු කරගන්න. මේක හරියට විපස්සනා භාවනාවක් වගේ ඔබට ගොඩාක්ම උපකාර හේතු ප්‍රත්‍යයන් දැකලා අනාත්ම ස්වභාවය දැක. එතකොට දැන් අන්න බලන්නකෝ ලෝභාදී සිත් ඇති වෙන්නේ එතකොට දැන් අපි කිව්වට අරයා දූෂණය කරා. අර ළමයාව දූෂණය කරා කිව්වට ඒ දූෂණය කිරීම කියන ක්‍රියාව සිද්ධ වෙලා තියෙන්නේ ලෝභය හේතු කරගෙන. ද්වේෂය හේතු කරගෙන, මෝහය හේතු කරගෙන. ඒතකොට සත්පුජ්‍යලයක් එතන නැහැ. අපරාධකාරයෙක් එතන නැහැ. ඒතකොට මේ තියෙන්නේ හේතුක ප්‍රත්‍යක්. අන්න බලන්න ඒක දකින්නකොට අපි එතකොට තේරුම් ගන්නවා. එතකොට ඒ හිතත් නිත්‍ය නෑ. ඒකත් අනිත්‍යයි. ඒ විතරක් නෙමෙයි අනාත්මයි. සත්පුජ්‍යලයක් නෑ එතන. නේද? එතකොට අන්න ඒව දකින්නකොට අපේ ළඟ තියෙන ඇති ඒව කෙරෙහි ඇතිවෙන ඇලීම හෝ ගැටීම හෝ මුලාව හෝ අපේ මනසෙන් අයින් වෙලා යනවා. ඉතින් මේ ඔක්කොම හේතුප්‍රත්‍යයන් විතරයි. දැන් අපි කතා කරනවානේ අර බන්ධනාගාරේ මෙහෙම වුණා. එතකොට මේ පොලිස් කාර්යය හොඳයි, හිර කාර්යය නරකයි, මෙයාලා මෙහෙමයි කියලා. නෑ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ පුජ්‍යල සත්වයක් නෙමෙයි. හේතුවක ඵලයක් හේතුප්‍රත්‍යයන් නිසා සිදුවෙන හේතුපත්‍ය ආරම්භන පත්‍ය අධිපති පත්‍ය නේද? ওই ධර්මතා ටික තමයි සිද්ධ. ඉතින් බැලුවහම ඉතින් එතකොට කිසි කෙනෙක් ගැන සතුටු වෙන්නත් බෑ, දෙයක්වත් නෑ, දුක් වෙන්න දෙයක්වත් නෑ. තේරුණාද? අපිට ඒක ගැන කතා කරන්න දෙයක් නෑ ඇත්තටම. තේරුණාද? කතා කරන්න දෙයක් නෑ. නමුත් අපි එහෙම දකින්න නැති නිසා තාම ඒ තරමටම අපේ මනස දියුණු වෙලා නැති නිසා ඒවා නිට්ටයයි, සැපයි, ආත්මයි විදියට දකින නිසා අපි ඒව ගැනම කතා කර කර ඉන්නවා. දැන් අපි ඒව ගැනනේ කතා කරන්නේ. එතකොට ඔබට තේරෙයි ඔබ තාම ඉන්නේ කොච්චර පල්ලෙහා මට්ටමකද කියලා. තේරුණාද? හරියට මේ ධර්මතාව දැකලා තියෙන කෙනෙක් නම් ඒව ගැන කතා කරන්න අපිට දෙයක් නැහැ ඇත්තටම. ඇත්තටම ඒව දැකීම නිසා අපි ඇති කරගන්න ඕන සසර බයයි. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ මුල් නිසා. ඉතින් ඒව අපි ළඟත් තියෙනවා. එහෙනම් අපි අතිනුත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙනම් මේවා අපි කොහොම හරි ඉක්මනට අයින් කරලා දාගන්න ඕන. මේ බුලා මුළු ජීවිතේන් නිදහස් වෙන්න ඕන කියන අවබෝධය ඔබේ පැත්තෙන් එනවනම් අරව දැකලා කිසි කෙනෙක් එක්ක ඇලීමක්වත් ගැටීමක්වත් කිසිම දෙයක් නැත්තම් ඔබ ළඟ ඇති වෙන්නේ ඒව නාම රූප විදියට හේතු ප්‍රත්‍යයන් විදියට දකිනවනම් ඔබ ඔබ ඒ සිද්ධිය තුළිනුත් ඔබ තුළ නිවීමක්මයි ඇති වෙන්නේ. ඔබේ හිත ගිහිල්ලා නිර්වාණය තුළමයි පිහිටන්නේ. තේරෙනවද? ඉතින් අපි තාම මේ මට්ටමට අපේ මනස දියුණු කරලා නැහෙනේ. ඒවා අපි විමසන්නෙත් නැහැනේ. අපි දැන් කොච්චර මේ ධර්ම කතා කරත් මේ චිත්තචෛසික ධර්ම ගැන කතා කරත් අපි ප්‍රශ්නයක් කෙනකොට අපි ඒ ප්‍රශ්නේ තුල ওই චිත්තචෛසික ධර්ම කියලා දැකලා හිත හදාගන්නේ නැහැනේ. අපි ඒකත් එක්කම ඔට්ටු වෙවි යනවා. එතකොට අපිට තේරෙනවා පින්තුනි අපි තාම කොච්චර දේවල් ඉගෙන ගත්තත් අපි තාම මේ ධර්මයේ පිළිගන්න සූදානම්. පිළිගන්න අපේ මනස සූදානම් නැහැ. ඒක නිසා ඔබ කරන්න ඕනේ. ඒව නැවත නැවත කල්පනා කරන්න. ඉතින් මොකද්ද මේක ගන්න තියෙන්නේ? මේ චිත්තචෛසික ධර්ම ටිකක් නේද හටගත්තේ. මේ හේතු නිසා නේද මේව හතුනේ කියලා ඔබ ටිකක් මේ ඔබ දන්න ධර්මයේ ටිකක් පාවිච්චි කරන්න පුරුදු කරගන්න. කල්පනා කරන්න. දැන් මේ ප්‍රශ්න විසඳන්න යන එක නෙමෙයි. අයියෝ මට බෑන්නේ කියලා විසඳන්න යන එක නෙමෙයි. තේරුණාද? විසඳන්න යන එක නෙමෙයි තියෙන්නේ. අපි කරන්න ඕන මේ අනේ හේතු නාම රූප ධර්ම දෙකක් නෙමෙයි හේතුඵලයක් නෙමෙයි
ඒක නැති වෙලා ගියානි කියලා ඔබ අවබෝධ කරගත්තොත් ඔබේ ප්‍රශ්නේ ඔබ තුලින් විසඳලා ඉවරයි. නේද? ඔබ තුලින් විසඳලා ඉවරයි. ඉතින් මට අද ඒ වගේ ප්‍රශ්නයක් වුණා. අ, ඉතින් මේ එක දවසක් මේ ආවා එක මේ දැන් මම හැමදාම උදේට මෙහි ආරන්නේ බුද්ධ පූජාව මම උදේට අතුපතු ගාලා උදේට මම අනිවාර්යෙන් බුද්ධ පූජාව තියන්නේ මම ඒක කරනවා. එතකොට දැන් කට්ටිය ආපුවම එහෙම කරනවා. ඉතින් එක උපාසකම්ම කෙනෙක් දැන් ශාලාවේ බුදු වැඳුරේ ඉස්සරහා මේ පැදුරක් දාන්න නැතුව ඉඳගෙන හිටියා. ඉතින් මම ඒ අම්මට කිව්වා අම්මේ මේ පැදුරක් පාවිච්චි කරන්න කියලා. එතකොට ඒ අම්ම ඇහුවා ඇයි පැදුරක් පාවිච්චි කරන්න කියලා. එතකොට මම කිව්වා මේවා සාංගික දේවල්. අපටවත් අපි භික්ෂුන් වහන්සේලා විදිහටවත් මේ සාංගික දේවල් අපිරිසුදු වෙන්න බෑ අපේ ශරීරයේ තියෙන කුණු දූවිලි වැදිලා. ඒ නිසා තමයි අපට පුරුදු කරලා තියෙන්නේ අපි සාංගික දෙක ඉඳ ගන්නවා නම් එක්ක පත්කඩයක් අරන් යන්න ඕන. නැත්තම් තියෙන පැදුරක් හරි දාලා ඒවා අපේ ශරීරයේ තියෙන දේවල් වැදිලා ඒවා අපිරිසුදු වෙන්න අපි ඉඳ ගන්නවා. ඉතින් ඒක ක්‍රමය කියලා ඉතින් මම කිව්වා. ඊට පස්සේ කොහොම හරි මම ඉතින් නිතරම ওই වැඩසටහන් වලට එහෙට මෙහෙට යනවා. ඉතින් නැති දවසක වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්ට තමයි පූජාව තියලා තියෙන්නේ. එතකොට අර අම්මා ඇවිල්ලා පැදුරක් දාගෙන ඉඳ ගන්න යනකොට ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මොකද මේ වෙනදට පැදුරු නැතුවනේ ඉඳගන්නේ අද මොකද පැදුර දාලා ඉඳගන්නේ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඒක ගැන අවබෝධයක් තිබිලා නැහැ. එයා කියලා ඉතින් පැදුර ඕනේ නැහැ නිකන් ඉඳගන්න කියලා. ඊට පස්සේ අර අම්මා තර්ක කරන්න ගිහිල්ලා ඉතින් මේ ස්වාමීන් වහන්සේ කිව්වනේ දැන් මම කිව්වේ අපේ ශරීරයේ තියෙන ඒවා වැදිලා සාංගික දේවල් අපිරිසුදුවම ඔයාට අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ සාංගික දේවල් අපිරිසුදු වෙනවා. ඒක අපේ හිත අපිරිසුදු වෙන්න හේතුවක් වෙනවා. මේකයි ක්‍රමවේදය කියලා. අපි මේ රෙද්දක් පාවිච්චි කරන්නේ පත්කඩයක් පාවිච්චි කරන්න ඕන ඒකයි. උපාසකයෝ විදියට හරි පැවිද්දු විදියට අපි පාවිච්චි කරන්න ඕන ඒකයි. දැන් උතුරු සරුව කියලා අපි කරේ දාගෙන ඉන්නවා. ඕක තියෙන්නේ ඕක කරේ දාගෙන ඉන්න නෙමෙයිනේ අපි ඉඳ ගන්න තැනක ඉඳගෙන මේ ඒ සාංගික දේවල් ආදී අපිරිසුදු වෙන්න අපිට ඉඳ ගන්නනේ තියෙන දෙයක් නේ අපිට උවා. නමුත් ඉතින් මිනිස්සුયો නිකන් චාරිත්‍රණය කරන්නේ. ඉතින් මම ඒ කාරණේ කියලා දුන්නට ඒ අම්මා අරගෙන තියෙන්නේ එයා කියනවා මේ බිම දූවිලි ආදී තියෙනවා ඒවා අපේ ඇඟේ වදිනවා. එතකොට අපේ ඇඟවල් අපිරිසුදු වෙනවා. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ කිව්වා පැදුරක් දාගෙන ඉන්න කියලා. එයා අනිත් පැත්තට අරගෙන ඔළුවට අරගෙන කියලා. ඉතින් දෙන්නත් එක්ක තර්ක ගිහිල්ලා. ඉතින් මම ආවම මට අද කිව්වා. ඉතින් මට කිව්වහම මම ඉතින් ඔය අම්මගෙන් දැන් අද ඇවිල්ලා දානේ දෙනකොට ඒ ස්වාමීන් වහන්සේත් මට උදේ පාන්දරට ඇවිල්ලා කිව්වා මේ අම්මා මාත් එක්ක මෙහෙම රණ්ඩු වුණා. මේ ඔබ වහන්සේ හරි දේ කියන්න කියලා මට අත්මන් අතුක ගායිද්දි කිව්වා. ඉතින් මම ඉතින් ඕක විසඳන්න යන්නේ මම සාමාන්‍යයෙන් එහෙම කාටවත් කියන්න යන්නේ නැහැ. මම ඉතින් බුද්ධ පූජාව කරලා ඉවර වෙනකොට අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඉතින් ওই කතාව ඇදලා ගත්තා. ඊට පස්සේ ඉතින් මම කිව්වා දැන් මෙහෙමයි ඔය කතාව ගොඩාක් දිග ගස්සන්න ඕනේ. මම කිව්වේ මේකයි කියලා. මම කිව්වේ මෙන්න මෙහෙම අදහසකින් කියලා මම නිවැරදි කරා. ඊට පස්සේ ඉතින් දෙන්නත් එක්ක ආයෙත් ඉතින් ওই තර්ක කරනවා. මම කිව්වා දැන් මගේ කාරණේ මම විසඳුවානේ. මං හරි දේ කියලා දුන්නානේ. ඕක කට්ටිය දෙන්නම ඒ කාරණේ විසඳ ගන්න ඕමනාවක් නැහැ. දැන් දෙන්නම මේ තමන් හරි කියන එක කී දඟලනවා. ඉතින් මට මෙතන සම්බන්ධ වෙන දෙයක් නැහැනේ මම යනවා කියලා මම ගියා. ඉතින් මම කියාගෙන ගිය දේ තමයි ඉතින් ඕක කට්ටියගේ මාන්නේ නිසා හරි දේවත් ඔලුවට ගන්න කැමති නැහැ කියලා. ඉතින් අර ඒ වගේ මේ සමහරක් කාරණා තියෙනවා මේ අපි ඔලුවට ගන්නෙ නෑ යම් ලෝභාදී ධර්ම ඉස්මතු මුල් වුණාම පස්සේ මාන්නාදී මුල් වුණාට පස්සේ කොච්චර ධර්මයේ කියලා දෙන්න ගියත් විසඳන්න ගියත් ඒවා විසඳන්න බෑ. මොකද අරවා අධිපති වෙලා තියෙන්නේ. තේරුණාද? මුල් වෙලා තියෙන්නේ. එතකොට ඒවා මුල් වුණාට පස්සේ අපි අපි ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් මම හරි දේ කියලා දුන්නා. මං එතනින් එහාට ඉතින් ආයෙ තර්ක කර කර ඔයා ඇයි එහෙම කිව්වේ? ඔයා මෙහෙමනේ කියන්න තිබ්බේ කියලා කී හිටියේ නෑ. මොකද වැඩක් නෑ පින්වතුනි. අපිට නිවැරදි කරන්න ඕන තැන නිවැරදි කරා. ඊට පස්සේ මේ නාම රූප ධර්ම, චිත්තචෛසික ධර්ම කියලා දැකලා එතනින් එහාට අතහැරලා දාන්න තියෙනවා. කවුරුවත් නිවැරදි කරන්නවත්, හොඳ කරන්නවත්
එයාගේ මේ ධර්මයේ කියලා එයාව මේක ඔයා දැනගන්නම ඕන. මේ ඔයායි මං කිව්ව දේ වැරදි කියලා ගත්තේ කියලා අපුව උඩින් තියාගන්නවත් තවත් කෙනෙක් පල්ලෙහා තියාගන්නවත් තර්ක කරලා තේරුමක් නැහැ. අපි ඒ තැන්වලත් ඒ නාම රූප ධර්ම හේතුප්‍රත්‍යයන් කියලා දැකලා අයින් වෙන තරමට අපිව නිදහස්. තේරුණාද? ඉතින් ඒක නිසා සමහරක් දේවල් අපි ඇත්තටම ධර්මයේ හරියට හොඳට පුහුණු කරන්න ඕනේ මේ ප්‍රශ්න එනකොට. ප්‍රශ්න එනකොට පස්සේ හරි ඒව දිහා දැකලා නාම රූප ධර්ම හේතුඵල ධර්ම කියලා අපි දකිනවනම් පින්තුනේ අපිට බැලුවහම අපේ පැත්තෙන් මේ ප්‍රශ්නේ විසඳලා ඉවර කරන්න පුළුවන්. අපිට කවදාවත් අනුන්ගේ පැත්තෙන් ප්‍රශ්නේ විසඳලා ඉවර කරන්න බෑ. මොකද මිනිස්සු විවිධාකාර සම්මුතිය තුල හිර වෙලා නේද කෙලෙස් වල හිර වෙලා ඉන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා අර කෙනාගේ හිත හදලා තේරුම් කරලා දීලා ඈ මේ ප්‍රශ්නේ විසඳන්න එහෙම බෑ. අපිට තියෙන්නේ අපිම තේරුම් ගන්නවා මේ නාම රූප ධර්ම හේතු ප්‍රත්‍යක් ඒක හටගෙන නිරුද්ධ වුණා එච්චරයි කියලා දැකලා අපේ හිත නිදහස් කරගෙන අපි පැත්තකට වුණාම එච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක හරි ලස්සන ක්‍රමවේදයක් පින්වතුනි. ඒක අපිට පුරුදු කරගන්න පුළුවන් නම් පින්වතුනි අපි ප්‍රශ්න ගොඩාක් දුර දිග යන්නේ නැහැ. මොකද සමහරක් දේවල් අපි විසඳන්න මේව කරන්න ගියාම අපි ගන්න තීරණ නිසා අපිට ගොඩාක් මේ පසුතැවෙන්න වෙන කාරණා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි තමන්ගේ පැත්තෙන් මේ නාම රූප ධර්ම දැකලා හේතුඵල ධර්ම දැකලා විශ්වාසයෙන් ඒ නැති වෙන ධර්මතා දිහා දැකලා ඒවා කෙරෙහි අපිට කතා කරන්න දෙයක් නැති බව තේරුම් අරගෙන හිත හදාගන්න එක තමයි වැදගත්ම දේ. එතනට අපේ මනස මේ භාවනා කරනවා කියලා පැත්තකට වෙලා ඔක්කොම දිනු වෙනකන් ඉන්න එපා. සාමාන්‍ය ජීවත් වෙනකොට මේවා භාවිතා කරන්න. මේවා කල්පනා කරන්න. එකපාරම ඒකෙන් තමන්ගේ හිත හැදිලා නැතුව ඇති. හැබැයි කල්පනා කරන්න. ඒවා පුරුදු කරන්න. දැන් අපි වුණත් පින්වතුනි මේ ධර්මයේ කොච්චර ඉගෙනුවත් කොච්චර භාවනා කරත් මේව කරත් අපටත් එකපාරම තරහ එන තැන් තියෙනවා. අපටත් වරදින තැන් තියෙනවා. තේරෙනවද? අපි ਸਰව සම්පූර්ණ නැහැ. හැබැයි අපි පස්සේ හරි කල්පනා කරනවා. පස්සේ හරි ගොඩාක් විපස්සනා කරනවා. නේද? අපි මොකද ඊට පස්සේ හරි අපිට ඊට පස්සේ ඇති වෙනකොට මේ මානසිකාරය අපිට මීට වඩා උපකාර වෙනවා. එකපාරම ප්‍රතිඵල නැති වුණාට කමක් නැහැ පිටුමත. ප්‍රතිඵල බලාපොරොත්තු වෙලා කරනකොටත් ඒක හරියන්නේ නැහැ. හැබැයි අපි දැන් මේ අපිට ලැබිලා තියෙන ධර්මයේ හොඳට පාවිච්චි කරන්න පුරුදු කරගන්නවා. නේද? ඔය හැම සිද්ධියක් තුළින්ම අපිට මේ ධර්ම පාවිච්චි කරොත් අපිට එතනින් එහා අපිට ඒක ගැටලුවක් නැහැ. ලෝකයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒවා. අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපේ මනස නිදහස්. තේරුණා? ඉතින් අර ඒ වගේ ඔබ මේවා ඉගෙන ගන්නේ එතනට එන්න ඔබේ මනස. ඉතින් එතනට එන්න ඔබ පුරුදු කරගන්න, පුහුණු කරගන්න. ඒක ගොඩාක් ලොකු වටින විපස්සනා භාවනාවක් වෙනවා. හොඳයි. එහෙනම් අපි අදට මේ සාකච්ඡාව අවසන් කරන්න වෙන කට්ටිය ගැටලු නැති නිසා අපි ඊළඟ සතියේදී තවත් ගැඹුරට ඉතුරු ප්‍රත්‍යයන් ගැන සාකච්ඡා කරමු. එතකන් ওই පිංගුතුන් මේ කියලා දුන්න කොටස් ටික හොඳට අධ්‍යයනය කිරීම සිද්ධ කරා. හොඳයි. එහෙනම් අද දවසේදී අපි මේ කරා වූ ගැඹුරු ධර්ම අධ්‍යයනය, අභිධර්ම අධ්‍යයනය අපි සෑම දිනකටම හේතු වේවා. අපි සෑම දිනාගේ මෙලෝ තියෙනා වූ සියලුම කරදර බාධක අපල උපද්දව රෝගාබාධ සංසිඳේවා. කරන කියන යහපත් කටයුතු සාර්ථක භාවයටපත් වේවා. තව තවත් කල්යාණ මිත්‍ර සම්පන්නිය ලැබේවා. සෝසේ පාරමී ධර්ම පුරාගෙන නිවන් දකින්නම මේ පින හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලු බලගිය ඥාතීන්ට දෙවියන්ට සියලු සත්‍යයන්ට අපේ දෙමාපියන්ට ගුරුවරුන්ට ඥාතීතුමිත් උපකාරවත් සියලු දෙනාට මේ පින් හේතු වේවා. විශේෂයෙන් මේ ශාසනික කටයුතු පවත්වන්න පරිසම්බිදා සංවිධානයේට නොඑක ආකාරයෙන් අපට ආධාර උපකාර කරන උපකරණ ලබා දෙන සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. සියලු පින්වතුන් මේ පින් අනුමෝදන් වී සපවත් වේවා නිර්වාණයෙන්ම සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි සුවපත් වේවා. පෙරවන් පිරුවන් සරණයි. සරණ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි. පිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.